හරි අපි ඕපන් ඉන්විටේෂන් එකක් දුන්නේ හින්දා පුළුවන් අය සහභාගී වෙලා ඉන්නවා. තවත් අය ඉදිරියට සහභාගී වෙයි. ඒ වගේම මම හිතන්නේ රෙකෝඩින් එකකුත් දෙන හින්දා ගොඩක් අය රෙකෝඩින් එකක් බලයි මේ වැඩසටහන ගැන. හරි එහෙනම් අපි අපේ වැඩසටහන දැන් පටන් ගමු. හරි. ශ්‍රී ලංකා ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කැම්පස් එක සහ SLCB ඇකඩමි එක එකතු වෙලා අද දවසේ අපේ ආදරණීය දෙමාපියන්ට ඔටිසම් අවයානස් ගැන කියන්නේ ඔටිසම් පිළිබඳ දෙමාපියන්ගේ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සඳහා විශේෂ ප්‍රෝග්‍රෑම් එකක් තමයි අද මේ අපි පවත්වන්නේ. හරිද? එතකොට මෙතන ඇති සමහර විට මාව දන්න පේරන්ට්ස්ලාත් ඇති, නොදන්න පේරන්ට්ස්ලාත් ඇති. හැබැයි ඒ හැමෝම මේ වෙලාවේ මම බොහොමත් ආදරෙන් පිළිගන්නවා අපේ මේ වැඩසටහනට. හරිද? රයිට්. ඉතින් ඉස්සෙල්ලාම මම කියන්න ඕනේ පොඩි දෙයක්. ඇත්තටම ඔටිසම් කියලා කිව්වට අපිටත් ඔටිසම් කියලා මට කතා කරන පේරන්ට්ස්ලාට හැම දරුවෙක් 10 දෙනෙක් කතා කරොත් 10න් 8 දෙනෙක්ටම එක්ක ඔටිසම් එක්ක ADHD. ඔහොම කියලා තමයි අන්තිමට මගේ ඩයග්නොස් එක යන්නේ යාළට. හරිද? ඉතින් ඔටිසම් කියලා කිව්වට ඔටිසම් කියලා අපි කෙටියෙන් කිව්වට මේක අපි පළවෙනියටම වචනේ හැටියට මානසික රෝග වර්ගීකරණය කියලා පොතක් තියෙනවා. ඒ කියන්නේ American Psychologist Association එක කියලා එකක් තියෙනවා. ඒකේ DSM-5 කියලා පොතක් තියෙනවා. ඒ කියන්නේ මානසික ආබාධ පිළිබඳ රෝග විනිශ්චය සහ සංඛ්‍යාත්මක අත්පොත. හරිද? ඒ කියන්නේ Diagnostic and Statistical Manual of Mental Disorders. ඒ කියන්නේ mental disorders ගැන වර්ගීකරණය කරන. ඒ කියන්නේ හැම mental disorder එකක් ගැනම ඒ පොතේ වර්ගීකරණය සඳහා යොදලා තියෙනවා. ඉතින් ඒ පොත අනුව තමයි අපි මේ හැම රෝගයක්ම කවුරු හරි අපිට ඇවිල්ලා කිව්වම මේ ලක්ෂණ තියෙනවා කියලා ඒ පොතේ තියෙන ඩීටේල්ස් වලට අනුව ඒ පොතේ තියෙන ලක්ෂණ වලට අනුව තමයි අපි මේ රෝගය නිර්ණය කරන්නේ. මෙයා යන්නේ මේ රෝගයේ පැත්තට තමයි කියලා. හරිද? ඉතින් මේ ඔටිසම් ස්පෙක්ට්‍රම් ඩිසෝඩර් එහෙම නැත්නම් සිංහලෙන් කියනවා නම් අපි ඔටිසම් ප්‍රේක්ෂාවලි අක්‍රමතාවය. හරි? එහෙම නැත්නම් කෙටියෙන් කියනවා නම් අපි ASD කියලා තමයි කියන්නේ. හරිද? ඉතින් මේ රෝගී තත්ත්වය ගැන මුළුල් දැනුම දෙමාපියන්ට දෙන්න තමයි අද මම ලෑස්ති වෙන්නේ. මොකද මේ ගැන ගොඩක් අය දැන් දැනුවත්. හැබැයි නොදැනුවත් අයත් බොහොමයක් ඉන්නවා. ඉතින් මෑතක සිට දරුවන් තුළ අපි හඳුනා ගන්නවා මේ ඔටිසම් කියන තත්ත්වය. හරිද? මේක බටහිර ලෝකයේ වගේම ලංකාවෙත් ඉතාම වේගෙන් පැතිරෙන රෝගී තත්ත්වයක් කියලා තමයි WHO එකෙන් එහෙම නැත්නම් World Health Organization එකෙන් අපිට කියලා තියෙන්නේ. හරි? එයාලගේ දත්ත දීලා තියන්නේ මේක ලෝකයේ පුරාම ඉතාමත් වේගෙන් පැතිරෙන රෝගී තත්ත්වයක් කියලා. ඒ කියන්නේ ගෝලීය මට්ටමින් නම් ජනගහනයේ 2% පමණ ප්‍රමාණයක් ඔටිසම් වලින් පෙළෙනවා කියලා තමයි අපිට ලැබුණු දත්ත මාර්ග වලින් පෙනිලා යන්නේ. හරි? ඉතින් අපි කතා කරද්දී මේ බබාට ඔටිසම් කියලා ඩයග්නෝස් කරගත්තා. සමහර පේරන්ට්ස්ලා කියනවා ડોක්ටර්ස්ලා කිව්වා ඔටිසම් කියලා. දැන් මොනවද කරන්නේ මිස් මේ වගේ මගේ බබා එහෙම කියලා අපිට කියනවා. හැබැයි ගොඩක් අය ඔටිසම් කිව්වට ඔටිසම් කියන්නේ හරියටම මොකක්ද කියලා දැනුවත්භාවය හරි අඩු. හරි? ඉතින් මම අද තීරණය කරා මේ වැඩසටහනින් ඒ කියන්නේ මම කියලා ඉන්නම් දැන් එතකොට මම කවුද කියලා දැන් ඔයාලා දන්නේ නැතුව ඇතිනේ නමින් නේද? මම අනුරාධා රාජපක්ෂ. මම මනෝ උපදේශිකාවක් විදියට සහ මනෝ චිකිත්සකවරියක් විදියට සේවය කරනවා ඔක්ස්ෆර්ඩ් ලංකා කැම්පස් සහ ඔක්ස්ෆර්ඩ් ලංකා මෙඩිකල් ආයතනයේ. හරිද? ඉතින් අපි එතන සේවය කරද්දී වගේම අපිට කතා කරන ක්ලයන්ට්ස්ලාත් එක්ක බැලුවම මේ ඔටිසම් රෝගය ආදරණීය දෙමාපියනේ බොහෝසෙයින් අද ලංකාව තුල අපිට කතා කරන්නේ ලංකාව තුල දෙමාපියෝනේ. ලංකාව තුල දෙමාපියෝ බොහෝමයක් කතා කරලා මෙන්න මේ වගේ මගේ බබා මිස් මේ රෝග ලක්ෂණ තියෙනවා. යා මේවට රියැක්ෂන් කරන්නේ නැහැ. එහෙම කියලා පුංචි දරුවෝ ගැන කියනකොට අපි ඩයග්නෝස් කරගන්නවා මෙන්න මේ රෝගී තත්ත්වය තමයි තියෙනවා ඇත්තේ කියලා. හරිද? ඉතින් ඔටිසම් කිව්වට අද අපි බලමු ඔටිසම් කියන්නේ හරියටම මොකක්ද කියලා හොඳ දැනුවත්භාවයක් ලබා ගමු. හරිද? මේ ඔටිසම් කියලා කියන්නේ ආදරණීය දෙමාපියනේ මොළයේ වර්ධනය වීම හා ක්‍රියාකාරීත්වයේ වෙනසක් ඇතිවීම නිසා ඇතිවන රෝගී තත්ත්වයක්. හැබැයි මේක රෝගී තත්ත්වයක් කියන්නත් බෑ. හරිද? මේක දරුවන්ගේ බ්‍රේන් ස්ට්‍රක්චර් එකේ වෙනසක් නිසා ඇතිවන යම් ගැටලුකාරී තත්ත්වයක් කිව්වොත් නිවැරදි. රෝගයක්ම කියන්න බෑ. මොකද රෝගයක් කියලා අපි අර ඔටිසම් ස්පෙක්ට්‍රම් ඩිසෝඩර් කියලා කියන්නේ අර මම කිව්වේ DSM-5 පොතේ මානසික රෝග වලට කාණ්ඩ යටතේ
දරුවන්ගේ මානසික රෝග කාණ්ඩය අතට වැටෙන හින්දා තමයි අපි ඔටිසම් ස්පෙක්ට්‍රම් ඩිසෝඩර් කියලා කියන්නේ. ඒක රෝගී තත්ත්වයක් කියලා කියන්නේ. හැබැයි මේක රෝගී තත්ත්වයක් නෙවෙයි. යම් බ්‍රේන් ස්ට්‍රක්චර් එකේ යම් වෙනසක් නිසා සිදුවන ගැටලුකාරී තත්ත්වයක්. හැබැයි මේක අයිති වෙන්නේ නියුරොලොජිකල් ඩිවෙලොප්මන්ට් ඩිසෝඩර් ගණයට. ඒ කියන්නේ ස්නායු සංවර්ධන අක්‍රමතාවය. ස්නායු කියලා කියන්නේ මොළයේ ස්නායු. මොළයේ ස්නායු වල කියන්නේ වැඩි දියුණු වීමේ අඩාල වීම තියෙනවනේ. ඒ අඩාල වීම නිසා තමයි මෙන්න මේ රෝගී තත්ත්වය දරුවෙකුට හටගන්නේ. හරිද? ඉතින් ස්නායු සංවර්ධන අක්‍රමතාවයක් කියලා කියනකොටම අපිට තේරෙනවා මොළය කියන්නේ අපේ මොළය කියන්නේ හරීම සංවේදී ඉන්ද්‍රියක්. ඒ වගේම පරිපත විශාල ගානකින් ගොඩ නැගිලා තියෙන අවයවයක්. ඒ වගේම මේකේ සෛල බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ නියුරෝන්ස් එකින් එකට යා වෙලා ගොඩක් තදින් බැඳිලා තියෙනවා. මේ එක නියුරෝන් එක හරි පුංචි හරි වෙනස්කමක් සිදු වුණොත් තමයි අපි කියන්නේ දරුවගේ බ්‍රේන් ස්ට්‍රක්චර් එකේ වෙනසක් සිදු වෙලා තියෙනවා කියලා. හරිද? ඉතින් ඒක අපිට ලේසියෙන් අඳුර ගන්න හරි අමාරුයි. හැබැයි කාලෙත් එක්ක ඒ දරුවා වැඩෙද්දී ඒ දරුවා සාමාන්‍ය විදිහට වැඩෙන්නේ නැතිකොට තමයි සාමාන්‍ය විදිහට ප්‍රතිචාර දක්වන්න පටන් ගත්තොත් තමයි දරුවොට මේ තත්ත්වය තියෙනවා කියලා අපි මුලින්ම චුට්ට හොයාගන්නේ. හරිද? මම බොහෝම සරල විදිහට ඔයාලට කියලා දෙන්න මේක. ඉතින් අර මම කිව්වා වගේ බ්‍රේන් ස්ට්‍රක්චර් එකේ නියුරෝන්ස් සමග කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන නිසා දරුවෙකුගේ වර්ධනයට, ඒ වගේම දරුවගේ සංනිවේදනයට, ඒ වගේම දරුවගේ ඉගෙනීමේ කටයුතු වලට වගේම දරුවගේ චර්යාවට කෙලින්ම මේ රෝගී තත්ත්වය බලපානවා. ඒ හින්දා මේක කලින්ම හඳුනා ගැනීම පුදුමාකාර වැදගත්. හරිද? මේක දැක අපි පස්සට දානවා කියන්නේ අපි ඒ දරුවගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරනවා. අපි අපේම දරුවගේ අනාගතෙත් එක්ක සෙල්ලම් කරනවා කියන එක හැඟීම තමයි එතන ඉන්නේ. කියන සමහර කැමති නැහැ පිළිගන්න. මේ අපේ දරුවා මෙහෙම තත්ත්වයක ඉන්න දරුවෙක් කියලා පිළිගන්න කැමති නැහැ. හැබැයි එහෙම නැතුව කෙලින්ම මේ තත්ත්වය දැනුවත් වුණ ගමන්ම ඊට අදාළ පියවර ගැනීම තමයි 100%ක් හරි වෙන්නේ. ඉතින් අවාසනාවකට වගේ ආදරණීය දෙමාපියනි ඔටිසම් හැදෙන්නේ කොහොමද කියලාවත් මේ ලෝකේ තවම හොයාගෙන නැහැ. ඔටිසම් මොළය හා සම්බන්ධ, ඒ කියන්නේ මොළයේ බ්‍රේන් ස්ට්‍රක්චර් එකේ ආබාධයක් කියලා අපි හඳුනා ගත්තත් මොළේ කොයි හරියද මේ ආබාධය කියලා හටගන්නේ කියලා හඳුනාගන්න නැහැ. ඒ වගේම තමයි නිල වශයෙන් හඳුනා ගන්න කරන පරීක්ෂණ මුකුත් නැහැ. දැන් උණක් හෙම්රිසාවක් හදුනොත් වයිරල් ෆ්ලූ එකක් හදුනොත් අපිට බ්ලඩ් එකක් චෙක් කරලා හඳුනා ගන්න පුළුවන් මේකයි කියලා. හැබැයි ඔටිසම් කියලා හඳුනා ගන්න තවම මෙච්චර දියුණු ලෝකෙ මෙච්චර තාක්ෂණය අතින් දියුණු ලෝකෙ නිල වශයෙන් හඳුනා ගන්න කිසිම පරීක්ෂණයක් නැහැ. අපි සානික දත්තමක් තමයි රෝග නිර්ණය කිරීම වගේම ඒ දරුවන්ට ප්‍රතිකාර කිරීම සිද්ධ කරන්නේ. හරිද? මේක අඳුර ගන්න පුළුවන් එකම ක්‍රමය වන්නේ දරුවගේ behavior එක. ඒ කියන්නේ දරුවගේ හැසිරීම රටාවේ සිදුවන වෙනස්කම්. එහෙම නැත්නම් පෙන්වන රෝග ලක්ෂණ නිසා. සාමාන්‍යයෙන් අවුරුදු 2ක් පමණ විට සාමාන්‍ය symptoms පෙන්වන්න පුළුවන්. හරිද? ඒතර පුංචි දරුවෙක් හොඳට මතක තියාගන්න. පුංචි දරුවෙක් පුංචි කාලෙම යම් කිසි වෙනස්කම් පෙන්වනවා නම් ඔයාලට තේරෙනවනේ තවත් දරුවෙක් හා සසඳද්දි මගේ දරුවා ඒ දරුවා වගේ නැහැ. සාමාන්‍යයෙන් නැහැ කියලා. ඒ තේන තප්පරේම ඉඳලම ඔයාලා දැනගන්න ඕනේ ඒ දරුවා ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. හරිද? ඉතින් මේ ඔටිසම් කියන රෝගී තත්ත්වය ප්‍රධාන ලක්ෂණ 3ක් යටතේ තමයි වර්ග කෙරෙන්නේ. හරිද? ඒ කියන්නේ මේ ඔටිසම් තියෙන දරුවෙක්ගේ භාෂා කුසලතාවය දුර්වලයි. හරිද? ඒ වගේම භාෂා කුසලතාවය ටික දුර්වල වෙමින් පවතිනවා. ඒ වගේම තමයි අන් අය සමග අන්තර් සම්බන්ධතා දුර්වලයි යාළගේ. ඒ කියන්නේ කමියුනිකේෂන් පාර්ට් එක හරියම දුර්වලයි. යාළා කැමති නෑ අනිත් අයත් එක්ක ගිහිල්ලා සෙල්ලම් කරන්න, අනිත් අයත් එක්ක කතා කරන්න. යාළා කැමති නෑ. යාළා ආස තනියෙන් තමන්ගේ ලෝකෙට වෙලා ඉන්න ගොඩක් දුරට. හරිද? ඒ වගේම තමයි එයාලගේම ලෝකයක කටු පරාසයක් එයාලට තියෙන. හරි පොඩි දේවල් එයාලා ආස කරන්නේ. ලොකු දේවල් අල්ලගන්න එයාලට බෑ. එයාලා හරි පොඩි දෙයක් ගැන තමයි ආස කරන්නේ. කියන්නේ කැමති සීමිත දේවල් ප්‍රමාණයක් ළඟ තියාගෙන හරි නිහඬව eye to eye contact එකක් නොදී ඉන්න දරුවෝ පිරිසක් තමයි මේ ඔටිසම් කියන ප්‍රධාන ලක්ෂණ 3ට අයත් වෙන්නේ. ඊට අමතරව ලක්ෂණ ගොඩක් තියෙනවා. මේ ලක්ෂණ 3 තමයි ප්‍රධානම අපිට අඳුර ගන්න පුළුවන් ලක්ෂණ 3 හැටියට යන්නේ. හරිද? දැන් අපි පොඩ්ඩක් බලමු මේ ඔටිසම් ඇතිවීමට බලපාන හේතු.
හොඳට මතක තියාගන්න ආදරණීය දෙමාපියනි ඔටිසම් ඇති වෙන්න ස්ථීර හේතුවක් තවමත් හොයාගෙන නැහැ. මම කිව්වේ මොලේ කොයි කොටසද කියලාවත් තාම අපි පරීක්ෂණ වලින් අඳුනගෙන නැහැ කියලා. ඔටිසම් හැදෙන්නේ මොලේ කොයි කොටසද? දැන් ADHD කියලා කියනවා. attention deficit and hyperactivity disorder කියලා පොඩි දරුවන් අතරේ අධික්‍රියාකාරී දරුවෝ. කියන්නේ ඌන අවධානය සහ අධික්‍රියාකාරී. ඒ දරුවන්ගේ අපි දකිනවා ඒ දරුවන්ගේ මොලේ මෙන්න මේ ප්‍රීෆ්‍රන්ටල් ලොබ් කියලා තියෙන මොලේ ඉදිරිපස කොටස තමයි අන්න ඒතන ස්ට්‍රක්චර් එකේ තමයි වෙනස. හැබැයි මේ ඒ කොටස වෙනස වුණාම අපි දන්නවා ඒ කොටස වෙනසක් කියලා. හැබැයි මේ ඔටිසම් කියන්නේ ඒ හා සමානම යන රෝගී තත්ත්වයක්. හැබැයි ඔටිසම් වලදී බ්‍රේන් එකේ කොයි කොටසද කියලා අපිට හොයාගන්න තාම බැරි වෙලා තියෙනවා. හරිද? හැබැයි ඊට අමතරව උපත ආශ්‍රිත ගැටලු සිදු වෙන්න පුළුවන්. අර වැකියුම් කරද්දී මොන හරි ස්නායු වල ඇදීමක් සිදු වෙන්න පුළුවන්. ඔය කැපුම් යොදද්දී ස්නායු වල මොනවා හරි විශේෂ සමයකට ඒ දරුවගේ උපත සිදු වුණොත් එතනදී පොඩි සුළු ආබාධ්‍ය තත්ත්වයක් ඇති වෙනවත් පුළුවන්. ඒ වගේම තමයි ජානමය හා පාරිසරික ගැටලු. ජෙනටික්ස් ඒ කියන්නේ කවුරු හරි ඔයාලා නොදැන ඔයාලගේ පවුල් වල කාට හරි ඔටිසම් තත්ත්වයක් තිබිලා තියෙනවා නම් අන්න එහෙම දරුවෙක්ට කාලයක් ගිහලා පරම්පරා කීපයකින් හරි ගිහලා එන්න පුළුවන් කියලා තත්ත්වයක් තියෙනවා. ඒ වගේම තමයි ලදරු වී ඇති වෙන බරපතල රෝගී තත්ත්ව. පුංචි කාලේ ඉපදුන කාලෙම ඇති වෙන රෝගී තත්ත්ව නිසා මේ අවස්ථාව ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම ඉපදෙන්නේදී අධික දියවැඩියා තත්ත්වෙන් හිටියොත් එහෙම ඒ තත්ත්වෙත් බලපාන. ඒ වගේම තමයි මව අධික වයසෙන් ගොඩක් වැඩි වියටපත් වෙලා දරුවෙකු බිහි කරනවා නම් අන්න එතනදි පොඩි භයානකකමක් තියෙනවා. ඒ වගේම තමයි දරුවා නොමේරූ දරුවෙක් නම් හරි ඒ වගේම අඩු බර උපත් දරුවෙක් නම් මේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා හේතු සාධක විතරයි තියෙන ඇති වෙන්න පුළුවන්. හරි ඒ කියන්නේ හරියටම මේ තත්ත්ව බලපානවා කියලා නෑ මේ තත්ත්වත් බලපාන්න පුළුවන් කියලා. හැබැයි මේ මෑත කාලේදී හරිම වැදගත් සාධකයක් හොයාගෙන තියෙනවා ඇමරිකානු රජයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව සපයන අපේ විශේෂඥ වෛද්‍යතුමෙක් ඉන්නවා. එතුමාගේ නම තමයි සරත් ගුණතිලක කියලා. හරි මෙතුමා ඇමරිකාවේ වෙසෙන්නේ. හැබැයි අපේ කෙනෙක් එතුමා ඇමරිකාවේ මේ ප්‍රජා වෛද්‍ය සේවයට විශේෂඥ උපදෙස් අපේනවා. එතුමා කරලා තියෙනවා එතුමාගේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා පරීක්ෂණ වගේක් කරලා තියෙනවා. මේ ග්ලයිෆොසේට් කියලා ඔයාලා අහලා තියෙනවා නේද? කෘෂික රසායනය. පසට එකතු කරන කෘෂි රසායනය. මේ කෘෂි රසායනය පසට එකතු කරාම පසේ මේ මුලේ ඉඳලාම ඉහළ වෙනකම් තනකොළ ගහ මැරිලා යනවා. හරි ඒ තරම් එක සැරයි. හරි මේ ග්ලයිෆොසේට් කියන කෘෂි රසායනය ගැන පරීක්ෂණ සහ තොරතුරු සොයාගෙන තියෙනවා නැන්සි සොම්සන් කියන මහාචාර්යතුමියත් එක්ක එකතු වෙලා. එතුමිය කියලා තියෙනවා ලංකාවේ කලාපය තුල ග්ලයිෆොසේට් ප්‍රමාණය ඒ කියන්නේ ඉහින ග්ලයිෆොසේට් ඉහින කලාප තමයි කියන්නේ ප්‍රධාන වශයෙන්ම කෘෂිකාර්මික කලාප අපේ ලංකාවේ තියෙනවානේ වගාකරන කලාප. ඒ කලාපවල ග්ලයිෆොසේට් ඉහින ප්‍රමාණයට සම්පාදව බලද්දී ඔටිසම් දරුවෝ ඒ කලාප තුල ඉපදෙන ඔටිසම් දරුවෝ ප්‍රමාණය 99%කින් සමපාත බව. ඔන්න බලන්න කෘෂි රසායන ඉසින ප්‍රමාණය දැන් ඔය අනුරාධපුර පොළොන්නරුව අම්පාර ඒ වගේම මහියංගන බදුල්ල වැලිමඩ ඒ වගේ කෘෂි නුවරඑළිය ඒ වගේ අපේ ලංකාවේ විවිධ පැති තියෙනවනේ කෘෂි කර්මාන්තයේ යෙදුනන්නේ ඒ වගේ කෘෂි කර්මාන්තයේ ඉසින මේ ග්ලයිෆොසේට් වල බලපෑම කියන්නත් පුළුවන් කියලා කියනවා මේ ඔටිසම් දරුවෝ වේගෙන් ලංකාව තුල බිහි වෙන්න. මොකද මේ රෝගී තත්ත්වය අපේ අම්මලාගෙන් ඇහුවොත් අපේ අම්මලා කියනවා ඉස්සර කාලේ ඔහොම පුතේ ඔහොම එකක් තිබ්බේ අපි අහලවත් නැහැ කියලා. මම හිතන ඔයාලගේ අම්මලාගෙන් ඇහුවනම් ඒකක් කියයි. ඒ වගේම ආච්චිලා සීයලා නම් මෙහෙම රෝගී තත්ත්වයක් තිබ්බ කියලා දන්නෙත් නෑ මම හිතන්නේ. අපි මේ දැන්නේ මේ ඔටිසම් කියලා හැම දරුවෙකුටම ඒ ලක්ෂණ තියෙනවා කියලා අහන්න ලැබෙන්නේ දැන් නම් පෙර පාසල් වයසේ යන දරුවෝ ගැන ඇහුවොත් ඒ දරුවගේ මම හිතන්නේ 100ට බර ගන්න ඔටිසම් ඉන්නවා. මට නම් කතා කරන අර අපේ ඇකඩමි එක හරහා කතා කරන පේරන්ට්ස් ලගෙන් බොහෝමයක් 10ක් කතා කරනවා 10න් 8ක් ඔටිසම්. හරි සංවේදී යාලගේ කතාව. හරි අනේ ඒ හින්දා තමයි කියන්නේ අර කෘෂි රසායන මේ ප්‍රමාණය හින ප්‍රමාණය මේ දරුවන්ගේ බිහිවීමට බොහෝ සෙයින් බලපෑම් එල්ල කළ හැකි කෝරිලේෂන්ෂිප් එකක් කියලා මෙතන කියන්නේ. ඒ කියන්නේ
රිලේෂන්ෂිප් එකක් තියෙනවා කියලා කියනවා. ඒකින්ද ග්ලයිෆොසේට් වලට පසරේ යෙදීම ඔටිසම් ඇතිවීමට දැඩි අන්තර්දායී හේතු එක්ක හැකි කියලා කරුණක් විය හැකි කියලා කියනවා. ඉතින් ඒක හොඳට මතක තියාගන්න. ඔයාලා ගොඩක් අය ඒක දන්නේ නැතුව ඇති. හරි දැන් අපි බලමු. දැන් අපි ඉගෙන ගත්ත ඔටිසම් කියන්නේ මොකක්ද කියලා. ඔටිසම් මොන වගේ ලක්ෂණ ප්‍රධාන ලක්ෂණ තුන ඉගෙන ගත්තා. ඒ වගේම ඔටිසම් ඇතිවීමට බලපාන හැකි හේතුත් අපි ඉගෙන ගත්තා. නේද? දැන් අපි බලමු මුල් ලක්ෂණ හඳුනගන්නේ කෙසේද කියලා. ඇත්තටම ආදරණීය දෙමාපියන් හොඳට මතක තියාගන්න. ඔටිසම් වළඳීමේ ප්‍රවණතාවය වැඩි නිසා ජාත්‍යන්තර වශයෙන්ම රතු අවදානම් තත්ත්වයක් නිකුත් කරලා තියෙනවා. ඒ කියන්නේ රෙඩ් ෆ්ලැග්. හඳුන් මේ WHO කියලා අපි කියන්නේ World Health Organization එක මගින් රතු අවදානම් තත්ත්ව කීපයක් අපිට දීලා තියෙනවා. ඒ කියන්නේ රෙඩ් ෆ්ලැග්ස්. මේ රෙඩ් ෆ්ලැග්ස් කියලා කියන්නේ මේවා දැක්ක ගමන් ඕගලන් හොඳ අවධානය දෙන්න ඕනේ ඔයාලගේ දරුවන්ට. හරිද? එතන හේතුව මේ වගේ ලක්ෂණ වලින් තමයි මේ දරුවට ඔටිසම් තියෙනවා කියලා අපිට අඳුරගන්න පුළුවන්කම ලැබෙන්නේ. හරි? ඉතින් මම කෙටියෙන් මේ ලක්ෂණ මොනවද කියලා ඔයාලට කියන්නම්. රෙඩ් ෆ්ලැග්ස් කියලා පළවෙනි එකම අපි කියන්නේ. ඔටිසම් දරුවෙක් කියලා අපි මුලින්ම අඳුරගන්නේ දරුවට අවුරුද්දක් පමණ වෙන විට නම් සමවෙන්න නම කියද්දි ප්‍රතිචාර දක්වන්නේ නැත්තම්. නම කියද්දි හැරිලා බරලා ප්‍රතිචාර දක්වන්නේ නැත්තම්. දැන් අපි අපේ නමක් කියනකොට අවුරුද්දක් විතර වෙද්දි බබෙක්ගේ නමක් කියනකොට ඒ බබා හැරිලා බලනවා අපේ දිහා. නේද? ඒ කියන්නේ අවධානයෙන් හැරිලා බැලුවේ නැත්තම් කීප වරක්ම නම කියද්දි තොහේ අහක බලාගෙන ඉන්නවා නම් ඔන්න පළවෙනි රෙඩ් ෆ්ලැග් එක. හොඳට මතක තියාගන්න මේ ටික. හරිද? ඒ වගේම තමයි මාස 12 දී බබ්ලින් ශබ්දය. බබ්ලින් ශබ්දය කියලා එකක් ඔයාලා අහලා තියෙනවද? ඒ කියන්නේ අර පොඩි බබාලා කියන්නේ බබ කියලා අම්මා බබ කියලා කියන්නේ අන්න ඒ වගේ සද්දයක් මාස 12ක් වෙන විට දාන්නේ නැත්නම් අන්න එතනත් රෙඩ් ෆ්ලැග් එක. ඒ කියන්නේ ගොඩාක් නිහඬයි කියන එක. ඒ බබා කිසිම විදිහකින් ප්‍රතිචාර දක්වන්නේ ගොඩාක් නිහඬව ඔහේ බලාගෙන ඉන්නවා කියන එක. හරිද? ඊළඟට මාස 16 දී වචන 8ක් 10ක් පමණ කතා කරනවා සාමාන්‍ය දරුවෙක්. හැබැයි මේ මාස 18ක් වන විට, ඒ කියන්නේ අවුරුදු 1කමාරක් වන විට බබා කිසිම වචනයක් කතා කරන්නේ නැත්නම් අන්න ඒකත් භයානක අවස්ථාවක්. ඒකත් එක රෙඩ් ෆ්ලැග් එකක්. හරි ඒ වගේම තමයි අවුරුදු 2 වන විට වචන දෙකේ වචනයක්වත් කතා නොකරින්න අම්මා දෙන්න මට ඕන ඔහොම කියලා පුංචි වචන දෙකේ වාක්‍ය කතා කරනවානේ. එහෙම එකක්වත් අවුරුදු 2ක් වෙන විටත් කතා කරන්නේ නැත්නම් මේකත් ඔටිසම් රෙඩ් ෆ්ලැග් එකක්. ඒ වගේම තමයි මාස 18ක් 24ක් වනතෙක් සාමාන්‍ය පරිදි කතා කරලා මෙන්න මේක හොඳට මතක තියාගන්න. මේක ගොඩක් විට මේ අපිට කතා කරන අම්මලාගේ දරුවන්ට තියෙනවා. ඒ අම්මලා කියනවා මේ පොඩි කාලේ හොඳට බබා ඇක්ටිව් හිටියා. හොඳට කතා කරා. එයා සාමාන්‍ය විදිහට හැම දෙයක්ම කරා. හැබැයි අවුරුදු 2 විතර වෙද්දී එයාගේ කිසිම සද්දයක් නැති වුණා. එයා කතා කරන කෙනාට අමතක වෙලා ගියා. පඩියක් නැගලා ඊළඟ පඩියට කකුල තියන්නේ කොහොමද කියලා එයාට අමතක වුණා. දැන් මොලෙන් අපිට පණිවිඩ එනවනේ. කකුල තියලා ඊළඟ පඩියට කකුල තියන්න නම් මොලෙන් පණිවිඩය එන්න ඕනේ කකුල උස්සන්න කියලා. ඒ පණිවිඩය ගමන් කරන්නේ නැති වෙනවා අවුරුදු 2ක් විතර යද්දී. එයාට කිසිම දෙයක් එයාට කරගන්න බැරි වෙන තරමට එයා වෙනස් වෙනවා අවුරුදු 2ක් විතර යද්දී. මේක අධික විදියට මේක දරුවන්ට තියෙනවා. මෙතන තමයි භයානකම තත්ත්වය. එහෙනම් හොඳ අවධානයෙන් ඉන්න මුල් කාලේ හොඳටම ඉඳලා අවුරුදු 2ක් වගේ වෙදී දරුවෝ කතා බහ කරන එකයි වැඩ කරන එකයි සම්පූර්ණයෙන්ම නවත්තවුවොත් ඒක හරිම භයානක තත්ත්වයක්. මේකත් ඔටිසම් වල ප්‍රධානතම රෙඩ් ෆ්ලැග් එකක්. ඒ වගේම තමයි එකම වචනේ නිරතුරුවම කීම. අපි කියන්නේ රිපීටින් කියලා. එකම තමයි කියන්නේ. විවිධත්වයක් නැහැ. ඒ වගේම තමයි මාස 6 වන විටත් ඇස් දිහා බලලා කතා නොකරනවා. අයි කොන්ටැක්ට්ස් එයාලා දෙන්නේ නැහැ. එයාලා හරි ලැජ්ජයි. සමාජශීලී නැහැ එයාලා. එයාලා බයයි අනිත් අයත් එක්ක කතා කරන්න. ඇස් වලට ඇස් එකල් තියාගන්නේ නැහැ. එයාලා ඒකට බයයි. හරි ඊළඟට සංනිවේදනයේ අඩුවක්. අනිත් අයගෙන් මිදෙලා තනියම සෙල්ලම් කරන්නේ. ගොඩක් විට තනියම බෝනික් එක්ක හරි කවුරු හරි තියාගෙන එයාත් එක්ක කතා කරනවා. එයාත් එක්ක එයා දිහා බලාගෙන ඉන්නවා. හැබැයි පිටින් කවුරු හරි කට්ටිය සෙල්ලම් කරගෙන ඉන්නවා නම් මේ බය යන්න ආස නැහැ. එයා ආස තනියම ඉන්න. හරිද? ඒක තමයි අධික ලැජ්ජාශීලී ඒ වගේම. හරිද? ඒකත් ඔටිසම් ලක්ෂණයක්. ඊළඟට අවුරුදු 1 දීවත් යමක් ඇඟිල්ලක් දික් කර පෙන්වන්නේ නැති. ඒක චූටි බබාලගෙන් අපි හරි ආසයිනේ නේ. අම්මා අර කියලා ඇඟිල්ල දික් කරලා පෙන්නනවානේ අපිට. ඒකට හරි ආසයි නේද? අන්න ඒ වගේ අවුරුද්දක් යනකොටත් පෙන්වන්නේ නැත්නම් ඒකත් සැලකිය යුතු තත්ත්වයක්. ඒ වගේම තමයි සමාන්ත වන දේවල් අනිත් අයත් සමග කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒක නම් චුට්ටක් තේරෙන කාලෙදී. පොඩිම කාලෙදී කියන්න තේරෙන්නේ නැහනේ. මොන හරි දෙයක් වුණාම ඒක ඇවිල්ලා කියන්න එයාට බෑ. පැහැදිලිව කියන්න දන්නේ නැහැ. ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඒක කියන්න උවමනාවකුත් නැහැ. ඔහේ ඉන්නවා වගේ ඉන්නවා.
හරි ඊළඟට ඉමෝෂනල් නෑ. යාලට කවුරු හරි අපිට නම් සාමාන්‍ය කෙනෙක්ව වැටුනම අපි හරි ඉමෝෂනල් වැටුනම මේ වගේ බබාලට සෙල්ලම් කරද්දී හරි කවුරු හරි ළඟ ඉන්න කෙනෙක් මොකක් හරි දෙයකට ෆේස් කරලා ඇක්සිඩන්ට් එකක් වගේ වුණත් හරි එයා බලන්නේවත් නැහැ. එයාට ඉමෝෂන්ස් නැහැ. හැඟීම් නැහැ. එයා ඔහේ ඉන්නවා. හරිද? ඒ වගේම තමයි අසාමාන්‍ය ප්‍රතිචාරයක් දක්වනවා. හොඳට මතක තියාගන්න මෙයාලා හරියම සෙන්සිටිව්. මෙයාලට අධික ලයිට් බලන්න බැහැ වෙලාවකට. සමහර අය ඉන්නවා අධික ශබ්ද. ගෙදර බ්ලෙන්ඩ් එක දැම්මත් කන් දෙක වහාගෙන කෑ ගහනවා. ඒ වගේ බබාලා. හරිද? එතකොට එයාලා වගේ අය මේ ඔටිසම් ගණයට තමයි අයිති වෙන්නේ. ඒතර මෙයාලා අසාමාන්‍ය ප්‍රතිචාර දක්වන කෑ ගහනවා, අඬනවා. එතකොට එයාලා බයයි ඒවට. හරි? ඊළඟට ඇඟිලි තුඩු වලින් ඇවිදිනවා. මෙහෙම ඇඟිලි තුඩු වලින් ඇවිදින්නේ. උඩින් ඇවිදිනවා. හරියට කකුල පොළොවට සමානුපාතිකව තියලා ඇවිදින්නේ ඇඟිලි තුඩු වලින් තමයි මෙහෙම යන්නේ කකුලේ. ඒ වගේම තමයි පැද්දෙනවා, එක තැන කැරකෙනවා, ෆ්ලැපින් ගොඩාක් විට මෙහෙම මිනවල දැකලත් ඇති මේ වගේ බබාලා නේ. එහෙම නැත්නම් එක තැන කැරකෙනවා. මෙයාලා එයාලගේ එක ලෝකයක් හදාගෙන ඒ ලෝකයේ ඇතුළටම වෙලා විතරයි ඉන්න ආස කරන්නේ. හරිද? ඒ වගේම තමයි අවසානයේ දැන් ගොඩක් විට අධික තරහ යනවා. තරහ ගියාම ගෙදර බඩු ඔක්කොම එහාට මෙහාට විසි කරනවා, අම්මට තාත්තට ගහන්න හදනවා, කෑ ගහනවා, අඬනවා, ඒ දේවලුත් කරනවා. මේ රෝග ලක්ෂණ මම කිව්වේ මේවා තමයි රෙඩ් ෆ්ලැග්ස් ගන්නට ආයෙත් වෙනවා. ඔයාලා හොඳට මතක තියාගන්න ඔයාලගේ චූටි දරුවෙක් ඉන්නවා නම් හරි තේරෙන වයසකදී නර්සරි වයසේදී හරි ඔයාලට කැච් වෙනවා නම් මෙන්න මේ වගේ දේවල් මගේ දරුවට තියෙනවා. එහෙම කියලා තියෙනවා නම් කවදාවත් අනේ මේවා හරියයි. එහෙම නැත්නම් අපි මොනවාටද අපේ දරුවෝ මානසික ඩොක්ටර්ස්ලා ගාවට එකගෙන යන්නේ අපි කොහොමද යන්නේ අපිට ලැජ්ජයිනේ. එහෙම හිතන්න නම් එපා. කරනවා කළ තමන්ගේ දරුවට ආදරයක් තියෙනවා නම් තමන්ගේ ලෙන් ඉපදිච්ච දරුවා අඩියක් හරි ඉස්සරහට තියනවට තමන්ගේ හිත සතුටුයි නම් අනිවාර්යෙන් මේ වගේ ලක්ෂණ අඳුරගත්තොත් ඔයාලා දරුවව ડોක්ටර් කෙනෙක් ළඟට, ඒ කියන්නේ සයිකියාට්‍රිස්ට් ડોක්ටර් කෙනෙක් ළඟට, එහෙම නැත්නම් සයිකොලොජිස්ට් කෙනෙක් ගාවට, එහෙමත් නැත්නම් අඩුම තරමේ පිළිගත් හොඳ ලයිසන්ස් තියෙන කවුන්සලර් කෙනෙක් ගාවට හරි එක්කගෙන ගිහිල්ලා පෙන්වන්න පුරුදු වෙන්න. හරිද? ඒ වගේම තමයි ආදරණීය දෙමාපියනේ මම කියන්න ඕනේ සමහර පේරන්ට්ස්ලා ඉන්නවා තමන්ගේ දරුවට මෙහෙම දෙයක් තියෙනවා කියලා පිළිගන්න කැමති නැහැ. එයාලා ගොඩ අපි හිත ප්ලීස් කරගන්න මට තේරෙනවා මේ දරුවෙක් අපි ඔක්කොම ආස අපේ දරුවෝ අනිත් දරුවෝ වගේ සාමාන්‍ය විදියට ඉන්නවට. හැබැයි මම කිව්ව මේ ලක්ෂණ බලන්න මේ ලක්ෂණ කොච්චර එකින් එකට වෙනස්ද. නේ ඒ වගේ ලක්ෂණ 10ක් විතර තියෙන දරුවෙක් ගෙදර ඉද්දී අනිත් ගෙදර දරුවත් එක්ක සසඳද්දී දකිද්දී අම්මගේ හිතට තාත්තගේ හිතට අධික වේදනාවක් එනවා. පිළිගන්නවා අම්මලා තාත්තලා හරීම වේදනාකාරීන් කතා කරන්නේ අපිට. හරිද? හැබැයි ඒ කතා මොනා කරත් දැන් ඒ දරුවා මේ ලෝකෙට ඉපදිලා ඉවරයි. නේද? ඒකට අහක දාන්නද, කුණු කොට විසික් කරන්නද, නේ? ජීවිතේ ඕන දෙයක් වෙච්ච දෙන් කියලා අතහැරලා දාන්නද? එහෙම බෑනේ. හැබැයි මේ ලෝකේ දැන් පිළිගත් ට්‍රීට්මන්ට්ස් තියෙනවා. මේ ලෝකේ හැමදේම දැන් ගොඩක් දියුණුයි. ක්‍රමවේද තියෙනවා. ඒ හින්දා මේ දරුවන්ට නිසි මාර්ගයට යොමු කරොත් මේ දරුවෝ අනිවාර්යයෙන්ම ගොඩ ගන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි හොඳට මතක තියාගන්න මේ ඔටිසම් ලෙවල්ස් උත් තියෙනවා. level 1 ඔටිසම් කියලා අපිට කියන්නේ level 1 ASD කියලා තියෙනවා. level 2 ASD කියලා තියෙනවා. level 3 ASD. level 1 ASD එකේ හොඳට මතක තියාගන්න වැඩි සහයෝගයක් දරුවන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. එයාලා සාමාන්‍ය විදිහට එයාලා කටයුතු ගොඩක් දුරට කරගන්න ඉඩ තියෙනවා. හැබැයි සංනිවේදනයේ අපහසුතාව එයාලට තියෙනවා. නිවැරදි දේ ඇවිල්ලා කියන්න එයාලට තේරෙන්නේ නැහැ. කමියුනිකේෂන් පාර්ට් එක එයාලගේ දුර්වලයිනේ. ඒක ටීචර් කිව්වොත් මොන හරි එයාලට කියන්න ඇවිල්ලා තේරෙන්නේ නැහැ. හරි? ඒතර අනිත් අයගේ බොඩි ලැන්ග්වේජ් එක තේරුම් ගන්න එයාලට බෑ. එයාලා ආසයි ගිහින් අනිත් අයව බදා ගන්න. හරි ඒ වගේ දේවල් එයාලගේ අතින් වෙනවා. හැබැයි 2ටයි 3ටයි වැඩි ඉදිරියෙන් ඉන්නවා. හැබැයි ඔටිසම් තමයි. හරි ඊළඟට level 2 ASD. ඒ කියන්නේ භාෂාව වෙනස් ලෙස භාවිතා කරන. ඒ කියන්නේ මම කිව්වේ අර අමුතු විදියට කතා කරන්න පටන් ගන්නවා එයාලා. ඒ කියන්නේ හරි ස්පෙලිං එක ස්පෙලිං එක කියන්නේ අපි උච්චාරණය හරි නැහැ එයාලගේ වචන වල පැහැදිලි නැහැ. හරි එහෙම එකක් තියෙනවා. ඊළඟට සංවාදවල යෙදීම අපහසුයි. ඒ කියන්නේ කන්වර්සේෂන් එකක් දෙන්නෙක් අතර ගොඩනගා ගන්න එයාලට කවදාවත් බෑ. එයාලට තේරෙන්නේ නැහැ කොතනින්ද පටන් ගන්නෙ කොතනින්ද ඉවර කරන්නේ අර අහන ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ කොහොමද? ඒ කිසි දෙයක් එයාලට ඔළුවේ වැඩ කරන්නේ නැහැ. ඒ වගේම තමයි ගොඩක් දුරට මූණ මග අරිනවා, ඇස් මග අරිනවා. හරිද? ඒ වගේම තමයි දේවල් ගැන අපි කියනකොට දැන් මෙයා මොකක් හරි දෙයක් ගැන කිව්වොත් අර මොකද්ද පුතේ කියලා අහනකොට එයාට ඒක කියන්න තේරෙන්නේ නැහැ. එයාගේ හිතේ තියෙනවා දක්ෂයි හැබැයි එයාට
කියන්න තේරෙන්නේ සංනිවේදනය කරන්න එක තේරෙන්නේ හරිද ඉතින් ඔන්න ඒක තමයි level 2 ASD level 3 ASD එක තමයි dangerous level එක මේ මට්ටමේදී බොහෝ විට දරුවෝ abuses වලට ලක් වෙනවා මොකද ඒ දරුවන්ට ගොඩක් විට අඩුයි ගොඩාක් එයාලගේ දැනෙන ගතිය එයාලට තියෙන මේ awareness එක දේවල් ගැන awareness එක insight එකේ හැමදේම ගොඩාක් අඩුයි. ඒතර මේ දරුවෝ හරි ප්‍රචණ්ඩකාරී ගහ ගන්නවා, ගෙදර දොරවල් වලට ගහනවා, කෑ ගහනවා, අඬනවා, පැය ගාණක් එක දිගට අඬනවා. දැන් මේ ළඟදී අම්මා කෙනෙක් මට අහනවා කියනවා, ඒ අම්මා බබාව ඇවිල්ලා අතට අරගෙන ඔඩොක්කුවේ තියාගන්නවලු පැය 3ක් විතර එයාම හෙලවෙන්නෙම නැතුව ඉන්නවලු. මොකද ඒ බබාව නිදි අතර එයා වැඳේ තියන්න නිකන් හරි හෙලවුණා පැය 3ක් 3මාරක් එක දිගට අඬනවලු. ඉතින් කොච්චර ඒ දරුවන්ගේ අම්මලා අපහසුතාවයට පත් වෙනවද? ඒ දරුවෝ කොච්චර වේදනාකාරී වෙනවද නේද? ඉතින් ඒ අපි එහෙම අපිට අපේ දරුවෙක් නිකන් හරි ඇඬුවොත් අපිට කොච්චර වෙහෙසක්ද? ඉතින් පැය 2මාරක් 3ක් එක දිගට අඬන දරුවෙක්ව නලව ගන්න කිසිසේත්ම බැරි නම් කොච්චර අපහසුයිද නේ? ඉතින් ඔයාලම හොඳට මතක තියාගන්න early intervention එක. ඒ කියන්නේ කලින් හඳුනා ගැනීම කොච්චර වැදගත්ද කියලා. අර මම කිව්ව red flags තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා හරියට සැලකිලිමත් වෙන්න දරුවෙක්ගේ මේ රෝගී තත්ත්වය පිළිබඳව. හරිද? ඒ වගේම තමයි දැන් අපි කතා කරමු early intervention එක ඇති වැදගත්කම. ඒ කියන්නේ කලින් හඳුනාගත්තොත් අපිට මොනවද කරන්න පුළුවන්. හැබැයි එකක් කියන්න ඕනේ ASD කියලා කියන්නේ නිට්ටාවට සුව කරන්න පුළුවන් රෝගයක් නෙවෙයි. ඒක ඉස්සල්ලාම ඔළුවට ගන්න ඕනේ. ඒවට බෙහෙත් තියෙනවා හැබැයි දීර්ඝකාලීන බෙහෙත් දෙකන නිට්ටාවට සුව කරන්න බෙහෙතක් තියෙනවා කියලා එකක් නැහැ. හරිද? හැබැයි therapeutic methods තියෙනවා. ඒ කියන්නේ චිකිත්සක ක්‍රම තියෙනවා. ඒවා දිගටම continuously කරනකොට මේ දරුවන්ට අනිත් ළමයි හා සමානව සමාජයේ තමන්ගේ සාමාන්‍ය වැඩ කටයුතු කරගෙන ඉන්න පුළුවන් කමක් ගොඩනගා ගන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි මොලේ ස්නායු හැඩගැහිලා තියෙන ඒ කියන්නේ අපි කියනවා නියුරෝප්ලාස්ටිසිටි උපරිම ප්‍රයෝජනගෙන දරුවාගේ දියුණුවට විශාල පිටුවහලක් කරන්න පුළුවන්. ඔයාලා දන්නවද මෙයාට විශේෂිත ප්‍රතිකාර තියෙනවා. මෙයා ඒ කියන්නේ 3ට පෙර හඳුනා ගැනීමෙන් අපේ චර්යා චිකිත්සාව කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ behavioral therapy. හරි. ඒ වගේම ඒකෙන් කතා කරන්න ඉගෙන ගන්න පුළුවන් දරුවන්ට. ඒ වගේම සමාජය සමග සාර්ථකව කොහොමද ගනුදෙනු කරන්නේ කියලා දරුවන්ට ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඒ වගේ අර දරුවන්ගේ දුර්වල කුසලතා අපිට කලින් මේක early intervention එක කරොත් දරුවට එයාගේ දුර්වල කුසලතා නගා සිටව ගන්න අපිට ලොකු පිටුවහලක් වෙන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි දෙමාපියන්ගේ දැනුවත්භාවය ඉතාමත් වටිනවා. ඒ කියන්නේ දරුවව තේරුම් ගැනීම. අද මේ දෙමාපියනේ පළවෙනිම දේ තමයි මම කියන්නේ ඔටිසම් කියලා දැනගත්ත හැටියෙම අම්මලා තාත්තලාගේ කියන ඩයග්නොස්ටික් අපි කියනවනේ සයිකියාට්‍රිස්ට් ડોක්ටර් කෙනෙක් ළඟට හරි ගෙනියන්න එහෙම නැත්නම් සයිකොලොජිස්ට් කෙනෙක් ළඟට ගෙනියන්න. මොකද එයාලා තමයි තීරණය කරන්න පුළුවන් ස්ක්‍රීනින් ටෙස්ට් වලට එහෙම දාලා බබාගේ IQ level එක කොහමද එහෙම කියලා බබාගේ කොහොමද අවසානයේ මොකද්ද මේ බබාට තියෙන ලෙඩේ මොකද්ද කියලා ඩයග්නොස් කරගන්න පුළුවන්. අන්තිම වචනේ ලියන්න පුළුවන් ડોක්ටර් කෙනෙකුට සයිකියාට්‍රිස්ට් ડોක්ටර් කෙනෙකුට හරි සයිකොලොජිස්ට් කෙනෙකුට. හරිද? ඉතින් දෙමාපියෝ ඒ වචනේ මේ දරුවෝ දුන්නම මෙයා මේක තමයි මේ බබාට තියෙන කොහොම දෙමාපියෝ ඩග් ගාලා මානසිකව වැටෙනවා. සමහර දෙමාපියෝ කැමති නැහැ පිළිගන්න. ආදරණීය දෙමාපියනේ මම බොහෝම ආදරයෙන් ඉල්ලන්නේ දෙමාපියන්ගේ මානසික මේක ඇක්සෙප්ට් කරන්න පුරුදු වෙන්න ඕනේ තමන්ගේ දරුවට එහෙම දෙයක් වෙලා තියෙනවා නම් අර මං කිව්වා වගේ විසික් කරන්නද බෑ නේද ගහලා ඉලවලා දාන්නද බෑ කුණු කූඩේට ගිහින් දාන්නද බෑ නේ දැන් ඒ දරුවා මේ ලෝකෙට බිහි වෙලා ඉවරයි මේ දරුවගේ පුංචි නියුරෝන්ස් වල පුංචි වෙනසක් සිදු වෙලා තියෙනවා හැබැයි අපි දැන් එතන ඉඳන් මුණ දෙන්න ඕනේ අඬලා දොඩලා හැමදාම එක විදියට ඉඳලා බෑ නේද ඒතර කරන්න ඕනේ මොනවද එතන ඉඳන් අපි ඉස්සරහා ස්ටෙප් එක තියන්න නම් අපි ඉස්සල්ලාම අපේ දරුවා දැන් ඉන්නේ මේ තත්ත්වේ කියලා ඇක්සෙප්ට් කරන්න පිළිගන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපේ ඔළුව වටේ කළු වලාකුලක් වගේ දෙයක් බැඳිලා තියෙනවා. පිළිගන්න කැමති නැත්නම්. ඒක වටේ තමයි අපි කොයි වෙලේ තියන්නේ. කියන්නේ අපිට එහෙම තිස්සම ડિප්‍රෙස් වෙලා ස්ට්‍රෙස්. මොකද්ද මේ දැන් මොනවද කරන්නේ? අර කෝවිලට ගෙනියමුද අරකට ගෙනියමුද අර හෙට ගෙනියමුද කොහෙටවත් ගිහිල්ලා සනීප කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ ලෙඩේ කියන්නේ. හරිද හරියටම තෙරපියුටික් මෙතඩ්ස් තමයි යූස් කරන්න වෙන්නේ අවශ්‍ය වුණොත් ප්‍රතිකාර බෙහෙත් හැටියට ડોක්ටර් කෙනෙක් වුණාම ලියලා දෙන්න පුළුවන් එහෙම නැතුව 100%ක් මේකේ තෙරපියුටික් මෙතඩ්ස් තමයි
භාවිතා කරන්නම වෙන්නේ දීර්ඝ කාලීනව ඉවසීමේ ශක්තිය තියෙන්න ඕනේ ආදරණීය දෙමාපියන්ට. ඒ වගේම තමයි තමන්ගේ පීඩනය අඩු වෙනවා. මේ දරුවගේ තත්ත්වය හරියට තේරුම් ගන්න නම් ගෙදර සාමය ඇති වෙනවා. හස්බන්ඩ් බනිනවා, වයිෆ් බනිනවා. ඒ දරුවගේ ප්‍රශ්න වලදී දෙන්න දෙමාපියෝනේ රණ්ඩු අල්ලන්නේ. එතකොට දෙන්න රණ්ඩු අල්ලනකොට ගෙදර සාමය හැම පිටින්ම යනවා. අනිත් දරුවෝ ඉගෙන ගන්න දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවගේ ඉගෙනීමත් කඩාකප්පල් වෙනවා. නේද? දැන් මගේ යාළුවෙක් ඉන්නවා පිටරටක දරුවට තියෙනවා මේ රෝගේ. එතකොට වෙන්නේ මොනවාද? අම්මා තාත්තත් එක්ක රණ්ඩු වෙනවා, තාත්තා අම්මත් එක්ක රණ්ඩු වෙනවා. ඉස්සර ආදරෙන් my love කියලා දාලා තියන අය දැන් ගෑණි වෙලා මිනිහා වෙලා. ඒ කියන්නේ ඒ දෙන්නට දෙන්න පෙන්නන්න බෑර දරුවගේ ප්‍රශ්නේ හින්දා දෙන්න කොයි වෙලේ ගින්දර වගේ රණ්ඩු අල්ලනවා. හරිද? ඒ දරුවා දැන් ප්‍රතිකාර ලැබමින් ඉන්නවා. හරි අන්න ඒක තමයි කියන්නේ මේක පිළිගත්ත දවසට ඔයාලට පුංචි හරි මානසික පීඩනයක් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම දරුවගෙත් හොඳ සහයෝගයක් ගෙදරදී ඔයාලට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි නිවැරදි අධ්‍යාපන පහසුකම් දරුවට සපයවුවොත් විශේෂිත පාසල් තියෙනවා. ඒවට දරුවව යොමු කරන්න පුළුවන්. එතකොට හරියට පුංචි කාලේ ඉඳලම හරි වෙලාවෙ ඉඳලම දරුවට දේවල් ලැබෙන්න පටන් ගත්තොත් මේ දරුවගේ රෝගී තත්ත්වය තිබ්බට වැඩි ඉක්මනින් අපිට සුවතාවයට පත් කරගන්න පුළුවන්. නිට්ටාවටම බැරි වුණා. ගොඩාක් දුරට 100ට බොහෝ ප්‍රමාණයක් අපිට සුවතටපත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දරුවෝ හොඳට මතක තියාගන්න මෝඩ හිම නැහැ. හොඳට මතක තියාගන්න. දැන් ඔටිසම් කියලා ඉන්න සමහර කෙනා මොංගල් කියලා කියනවා. හරිම අසික්කිත කතා කියනවා සමහර පේරන්ට්ස් අනේ පේරන්ට්ස් වල මම මුකුත් ගැන සමහර අපි කියන්නේ අර හැඟීමක් දැනීමක් නැති මිනිස්සු ඒ ළමයට මොංග. ඒ ළමයට මොලේ අමාරුවක්. හරි අපි එහෙම කියන්නේ නෑනේ. අපි සාමාන්‍යයෙන් ඒ දිහා සානුකම්පිතව බලනවා නේද? එතකොට එහෙම කියනකොට එයාලට තේරුම් කරලා දීලා වැඩක් නැති හින්දා එයාලත් එක්ක ආගිව් කළ වැඩක් නැහැ. අපි දන්නවා මේ දරුවන්ට හොද්දට මොලේ තියෙනවා. මෙයාලගේ IQ level එක ගොඩක් වැඩි. අහක බලන් හිටියත් පන්තියේ උගන්වන දේවල් මෙයාලගේ මොලේට යනවා. මෙයාලා ටීචර් බෝඩ් එකේ ලියන දේ ටීචර් කතා කරන දේ මෙයාලා අහගෙන හිටියේ නැත්නම් අහක බලාගෙන හිටියත් මෙයාගේ ළඟ ඔළුවට හොද්දට යනවා. ප්‍රශ්නයක් ඇහුවම අනිත් ළමයින්ට වැඩි පැනලා උත්තර දෙනවා. ඒක එයාලට ගොඩක් අමාරු ඒක අර ඩිස්ක්‍රයිබ් කරලා කියන්න. මෙයාලගේ සංනිවේදනයනේ දුර්වල. ඒක කියන්නයි අමාරු. හැබැයි හරිම බ්‍රේන් දරුවා හරිම දක්ෂ දරුවෝ. හරිද? ඒ හින්දා කවදාවත් තමන්ගේ හම්බලා තියෙන දරුවා මෝඩයි කියලාවත් අර මොංගල් කියලාවත් ඒ වගේ වචන වලින් හඳුනා ගන්න එපා. හරිද? ඒ වගේම තමයි දරුවාගේ හැකියාව දියුණු කරගෙන එයාගේ ජීවිතේට එයාගේ ස්කිල්ස් ඉම්ප්‍රූව් කරගෙන එයාට හොඳ ගමනක් යන්න අපිට සහයෝගය දෙන්න පුළුවන් නිවැරදි අධ්‍යාපන පහසුකම් යටතේ. ඒ වගේම තමයි මෙයාලට සමහර දරුවන්ට තියෙනවා කෝපය අධික විදියට තියෙනවා, නිින්ද නොයෑම තියෙනවා. ඒ වගේම තමයි මේ ඔටිසම් දරුවෝ ගොඩාක් ෆිට එක කියලා කියන්නේ අපි සීෂස් කියලා කියනවා. එහෙම නැත්නම් වලිප්පුව කියලා කියන්නේ වලිප්පුවට භාජනය වෙනවා. ඉතින් හොඳට මතක තියාගන්න ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන් හින්දා කලින් අඳුනගත්තොත් ඒ වගේ දේවල් සමනය කරගන්න පුළුවන්. දැන් එයා සද්ද වලට එහෙම බයයි නම් ඒ වගේ දේවල් වලට තෙරපියුටික්ස් අපිට හොයාගන්න පුළුවන්. ක්‍රම මොනවාද කියලා හොයාගන්න පුළුවන්. හරිද? ඒ වගේ දේවල් යොමු කරන්න පුළුවන් අපිට. හරිද? ඉතින් මම හිතනවා ඔයාලට දැන් early intervention එකේ වැදගත්කම ඔයාලගේ ඔළුවට යන්න ඇති. හරි? ඒ වගේම තමයි ඊළඟට කතා කරන්නේ අපි දැන් ඔටිසම් කියලා ඔන්න අපි දැන් අර රෙඩ් ෆ්ලැග්ස් වලින් අඳුරගත්තා කියලා හිතමුකෝ අපේ දරුවට මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් සමහර දරුවෝ අපිට කතා කරද්දී ගොඩාක් පිට දැන් මෙයාලගේ ටීචර් කෙනෙකුට තමයි ඕක අහුවෙන්නේ. ගෙදරදීත් ඕක ගොඩක් පිට සමහර විට අහුවෙන්නේ නැහැ. ඉස්කෝලේ යන්න පටන් ගත්තට පස්සේ නර්සරි ලෙවල් එකේ තමයි දැන් 2.5 3 වෙද්දී බබාලා දැන් නර්සරි දානවනේ. එතකොට නර්සරි එකේදී මේ දරුවන්ට ටීචර් කතා කරනකොට කවුරු හරි කතා කරාම බලන්නේ ළමයි එක්ක යන්නේ. අන්න පොඩ්ඩක් එයාලගේ බිහේවියර් එක වෙනස්, එයාලා කතා බහ කරන විදිය වෙනස් වෙනකොට ටීචර් තමයි අම්මට පණිවිඩය දෙන්නේ. අම්මා මෙයා චුට්ටක් වෙනස්, මෙයා පොඩ්ඩක් කියනවා ඩොක්ටර් කෙනෙකුට පෙන්නන්න කියලා. හරිද? අන්න ඒක තමයි කියන්නේ අවුරුදු 2.5 3 4 වගේ වෙද්දී තමයි මෙයාලගේ ඔය සිම්ප්ටම්ස් අපිට අහු වෙන්න පටන් ගන්න. හරිද? ඉතින් අපි හිතමු වැරදිලාවත් අපේ දරුවටත් එහෙම දෙයක් තියෙනවා. තියෙනකොට යොමු වෙන්නේ කොහොමද අපි? හොඳට මතක තියාගන්න. යම් අසාමාන්‍ය හැසිරීම් රටාවක මෙයාලා හඳුනාගත්තොත් හොඳටම මතක තියාගන්න. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හරහා ලියාපදිංචි වෙච්ච, ඒ කියන්නේ සුදුසුකම්ලයි ලත් මනෝවෛද්‍යවරයෙක් වෙතට හරි මම කිව්වා වගේ සයිකොලොජිස්ට් කෙනෙක් ළඟට හරි, ඒ කියන්නේ සායනික මනෝවිශේෂඥවරු කියලා ඉන්නේ එහෙම කෙනෙක් ළඟට හරි තමයි ගෙනියන්න ඕනේ. එයාලා තමයි හරියටම ස්ක්‍රීනින් ටෙස්ට් වලට එහෙම දාලා දරුවව
මේ තත්ත්වය කියලා හරියටම ඩයග්නොස්ටික් එක එයාලා දෙනවා. මෙන්න මේක තමයි කියලා හරියටම එයාලා ලියන්නේ. එයාලගේ අතින් තමයි. දැන් අපිට අපේ ඇකඩමි එකටත් ඕන තරම් අපේ මාත් එක්ක කතා කරන පේරන්ට්ස්ලා ඉන්නවනේ. ඒ කතා කරන පේරන්ට්ස්ලාගේ එයාලා කියන්නේ අනේ මිස් බැරිද මොන හරි කරන්න කියලා මම එතකොට කියන්නේ මේක අපි දැනගත්තට අපිට කවුන්සලර්ස්ලා හැටියට අපිට කරන්න පුළුවන් ඩයග්නොස් කරන එක විතරයි. බෙහෙත් පැත්ත දැනගෙන හිටියට ෆාමකොලොජිකල්ලා තිබ්බට ෆාමසි පැත්ත අපි කරලා තිබ්බට අපිට බෙහෙත් ගැන කියන්න අයිතියක්වත් මේ දරුවා මේකයි කියලා ඩයග්නොස් කරන දරුවට මේ අන්තිම ලේබල් එක ගහන්න අපිට අයිතියක් නැහැ. මෙන්න මේ දරුවා මේ මෙතන තමයි දැන් ඉන්නේ කියලා. හැබැයි අපිට දෙමාපියන්ට අවේනස් එක දෙන්න පුළුවන්. මේවා දරුවට කියනවා නම් මේ පැත්තට තමයි දරුවා බර. එතකොට ඔයාලා කරන්න ඕනේ මනෝ වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ඉස්සලාම දරුවව පෙන්නන්න. ඊට පස්සේ ડોක්ටර් මනෝ උපදේශනය අවශ්‍යයි නම් ડોක්ටර් ඔයාලට කියයි. එතකොට අපි ළඟට ආපහු කතා කරලා එන්න පුළුවන් කියලා අපි කියනවා. හරිද? එතකොට හොඳට මතක තියාගන්න අනිවාර්යෙන් early intention එකේ red flags අහුනොත් ඔයාලා කරන්න ඕනේ පසුගාමී වෙන්නේ නැතුව අරයට මෙයාට කියා ඉන්නේ නැතුව දැන් මේ ලෝකේ දිනුනොයි ඕනම දෙයකට يعني ඕනම ප්‍රශ්නයකට පිළිතුරු ඒ අසලම තියෙනවා කියලා තමයි මම අඳුරගන්නේ. කොච්චර අපි ප්‍රශ්න වලදී වැටුණත් අනිවාර්යෙන් ඒ එහා පැත්තට පිළිතුරක් එනවාමයි. ඒ හින්දා එතනදී ඔයාලා ඊළඟට කරන්න ඕනේ අනිවාර්යෙන්ම ડોක්ටර් ළඟට යන එක. හරිද? ඒ වගේම තමයි මං කිව්වා වගේ හොඳට මතක තියාගන්න. ඔයාලා අහලා තියෙනව නේද? ඇල්බර්ට් අයින්ස්ටයින් අහලා තියෙනව නේද? අයිසැක් නිව්ටන් කියලා අහලා මේ ඉස්සර හිටපු මේ අපේ විද්‍යාඥයෝ. හරි ඒ වගේම චාල්ස් ඩාවින් මේ වගේ අයත් ඔටිසම් ලෙවල් එකේ හිටපු විද්‍යාඥයෝ. විශේෂයෙන්ම ඔය ඇල්බර්ට් අයින්ස්ටයින් කියන ඔටිසම් ලෙවල් 2 එකේ හිටපු කෙනෙක්. IQ ලෙවල් එක තාමත් වැඩි. ඉතින් එතුමලා අද හිටියේ නැත්නම් අද අපිට සමහර දේවල් මේ විද්‍යාවේ තියෙන සමහර න්‍යායයන් අඳුර ගන්නවත් බැහැ. අර මම දන්න මේකට අනුව විද්‍යාවට අනුව මම හිතන්නේ අපි දන්නවනේ කවුරුත් දන්න තෝමස් අල්වා එඩිසන් කියලා අර බල්බ් එක හැදුවේ අපිට එළිය ලබා දුන්නේ. එතුමාටත් අනිවාර්යයෙන්ම මේ ඔටිසම් පැත්ත එහෙම නැත්නම් ADHD පැත්ත අනිවාර්යයෙන්ම තිබිලා තියෙනවා. එහෙම මොකද එයාලට ફોකස් කරන්න පුළුවන් පුදුම විදියට එක දෙයකට. මෙයාලා හයිපර් ફોකසින් කියලා දරුවෝ. උතර මතක තියාගන්න ඔටිසම් කියන දරුවෝ හයිපර් ફોකසින් කියන්නේ එයාලා හොඳට එයාලා විෂුවල් ඇන්ඩ් ඔඩිටරි ලර්නර්ස්ලා. එයාලට කතා කරන්න බැරි වුණාට ඩිස්ක්‍රයිබ් කරන්න බැරි වුණාට එයාලට හොඳට පුළුවන් මොලේට දාගන්න ඇහෙන දේවල් ගන්නුයි පේන දේවල් ගන්නුයි. එයාලා හරියට දේවල් දාගෙන එක දෙයක් කෙරේ එයාලට හොඳට ફોකස් කරන්න පුළුවන්. දැන් සයන්ස් ගැන එයාලට ඒ දේ ගැනම ફોකස් කරලා හොඳ දියුණුවක් ලබන්න පුළුවන්. චිත්‍රාදින අය ලස්සනට චිත්‍රාදිනවා. එතකොට ඒක සුවපත් කරොත් එකකින් අපරාධ කියලා හිතනවා නේ. සුවපත් කරා නම් තෝමස් අල්වා එඩිසන් ඉස්කෝලෙන් අයින් කළා තියෙන මොකටද? එයාට ඉගෙන ගන්න බෑ. හරි කරදරයි එයාට. අනිත් ළමයි හරි කරදරලා එයා නිසා කියනවා එයාම ඉස්කෝලෙන් අයින් කරේ. ඊට පස්සේ ආව අම්මා ගෙදර තියාගෙන උගන්නලා තියෙනවා. හරි ඊට පස්සේ තමයි මෙයා කාලයක් ගිහිල්ලා තනියෙන් ඉගෙනගෙන ඒ කියන්නේ එක දෙයකට ફોකස් කරලා දක්ෂකම තියෙන හින්දා එයා ඔච්චර වැටුණා කීයද 999 වතාවක් ෆේල් වුණා කියන බල්බ් එක හදන්න ගිහිල්ලා 10 වතාවෙදී එයා බල්බ් එක හැදුවා. එහෙම හැදුවේ නැත්නම් අද අපිට ලයිට් උත් නැහැ. එයාගේ එදා ඒක සුවපත් කරලා තිබ්බනම් අද තාම අපිට ලයිට් නැති වෙන්නත් පුළුවන්. නේද? ඉතින් අන්න ඒ වගේ තමයි සමහර දේවල් වලදී අපි හිතනවා මැනිකක් නෙවෙයි මෙයා කුණු ගොඩක් කියලා අහක දාන සමහර තැන්වලදී අපිට පුළුවන් මැනිකක් හැටියට උපදාලා යාලා ආපහු අපේ දිහාට හරව ගන්න. හරිද? ඉතින් ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ආදරණීය දෙමාපියනි දාන්න ඉන්බොක්ස් එකට. හැබැයි හොඳට මතක තියාගන්න හරිම සරලව ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මොකද මෙතන කාල වේලාව යනවා නැත්නම් මට කියවන්නම ඒකින්ද සරලව ප්‍රශ්න ඉදිරිපත් කරන්න. පැහැදිලිව ඉදිරිපත් කරන්න. ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න. හරි. දැන් අවසාන පරිච්ඡේදයට ඇවිල්ලා ඉන්නේ ඔටිසම් තියෙනවා දැන් අපේ දරුවට කියලා අපි දන්නවා. අපි ડોක්ටර් ළඟටත් අරන් ගියා. ડોක්ටර් කිව්වා මෙයාට බෙහෙත් දෙන්න අවශ්‍ය නැහැ. හරි මොන හරි විටමින් එකක් හරි දෙන්න හරි පුළුවන්. හැබැයි දැන් ගෙදර ගේන්න නැතුව ඉන්නද? අපි ගෙදර ගේන්න ඕනේ නේද? ගෙදර ගෙනාවට පස්සේ අපි මොනවද කරන්න ඕනේ? නිවසේදී දරුවට හොඳ පරිසරයක් ගොඩනගා ගන්න ඕනේ. අපි සහාය දෙන්න ඕනේ. නේද? අයින් කරන්නද? එහා පැත්තේ ගෙදරට ගිහින් දාන්නද? බෑනේ අනිත් දරුවොත් එක්ක සෙල්ලම් කරන්න නැතුව තියන්නද? බෑ. ඒ දරුවවත් සාමාන්‍ය ජන ජීවිතයට අපි යොමු කරන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒකට මොනවද අපිට කරන්න පුළුවන් කියන එක දැන් අපි බලමු. හරි? ප්‍රධානම දේ තමයි අර මම කිව්වා වගේ ඔටිසම් දරුවෙක් ඉන්නවා නම් ඒක ඇක්සෙප්ට් කරන්න. මම හරියම සතුටු වෙන දෙයක්
මට මේ පෙරේද මට අපේ ඇකඩමි එක හරහා කතා කරපු පේරන්ට් කෙනෙක්ගෙන් වුණා මොකද ඒ දරුවටත් තිබ්බේ වටිසම් තත්ත්වේ තමයි හිටියේ හැබැයි ડોක්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා තිබ්බේ නෑ මම කිව්වා එකයි යන්න කියලා ඒක කතා බහ කරලා ඉවරනාට පස්සේ තාත්ති තමයි එයාගේ දාලා තිබ්බේ මේ මාත් එක්ක කතා කරන්න ඕනේ කියලා දාලා තිබ්බේ තාත්ති මම හිතුවේ මේ අම්මා දාලා තාත්තා ෆෝන් එකට ආන්සර් කරා කියලා මම අම්මා ඉන්නවද කියලා ඇහුවේ කෝල් කරලා එතකොට කිව්වා නෑ මම තමයි මිස් එක කතා කරන්න ඕනේ කියලා ඒ තාත්තම අම්මවත් මේ over the phone WhatsApp call එකට join කරගෙන group call එකකින් තමයි අපි තුන්දෙනා කතා කරේ. බලන්න සමහර තාත්තලා ටග් ගාලා අයින් වෙනවා නේ. අම්මට තමයි ඒව ටික ඔක්කොම මම සල්ලි හොයනවා මම මේ ගෙදර අඩු වැඩි හොයනවා සල්ලි හොයනවා මම ඒ දේවල් කරනවා. හැබැයි අම්මා තමයි දරුවගේ එක්ක ඉන්න ඕනි කියන එක දානවා. හැබැයි ඒ තාත්ති එහෙම කරේ නෑ. තාත්තා තමයි ගොඩාක් දුරට මගේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ. තාත්තා තමයි හාර මගින් ඇහුවේ මිස් මෙහෙම කරාම කොහොමද? ඇයි මෙයා මෙහෙම? මොකද්ද මේකට වෙන්න හේතුව? හරි ඊළඟ විනාඩි 45ක විතර ගියාට පස්සේ තාත්තා කිව්වා මට මිස්ට කතා කරපු එකෙන් පුදුමාකාර සනසිල්ලක් මගේ හිතට ආවා. ප්‍රශ්න ගොඩක මම හිටියේ. මං අනිවාර්යෙන් කල් දාන්නේ නැහැ. හෙටම මගේ දරුවව ඩොක්ටර් ළඟට එක්කන් යනවා කියලා. අන්න එහෙමයි ඉන්න ඕනේ. සමහර තාත්තලා ඉන්නවා ටක් ගාලා එතනින්. එයාලා හිතන්නේ අම්මලාට විතරයි මේ දරුවෝ. එතන අම්මා කියන්නේ මැෂින් එකක්ද? ඒ සමහර අම්මලා වැඩට යනවා. සමහර අම්මලා ගෙදර ඉන්නවා. ගෙදර හිටියත් අම්මා කියන්නේ නිකම්ම ඉන්න කෙනෙක් නෙවෙන්නේ. ඒ ඔටිසම් දරුවෙක් කියලා ලේබල් එක වැදුන තැන ඒ අම්මට දැනෙන පීඩනේ කොච්චරද? අඬා වැටෙන තරම් කොච්චරද? නේ අඬනම කෝල්ස් වලින් මට කතා කරන්න පේනස කොච්චරනම් අඬනවද? ඒ අම්මලා ડિප්‍රෙස් වෙලා ඉන්නවා හරියට. ඉතින් අම්මට විතරක් හැමදේම දැම්මොත් ඒක හරියද? නැහැනේ. දෙන්නම එකතු වෙන්න ඕනේ මෙතනදී නේද? දෙන්නම එකතු වෙලා දෙන්නම හරිම සාර්ථක විදියට මට ඉන්නේ මේ දරුවෙක් හරි අපි ඇක්සෙප්ට් කරා මේක දැන් අපි මෙතනින් ඉතිරි ස්ටෙප් එක යන්න නම් අපි දෙන්න හොඳ සුසංයෝගයක් වෙලා දරුවට ඉස්සරහට ගෙනියන්න යාගේ දෛනික චර්යාවන් වෙනස් කරන්න යාගේ සංනිවේදනය දියුණු කරන්න යාගේ ඉගෙනීමේ පැටර්න්ස් දියුණු කරන්න අපි දැන් ડોක්ටර් කියන විදියට කරන්න ඕනේ කියන එක තමයි දැන් එතනට තමයි එන්න ඕනේ ගෙදරදී පළවෙනිම දේ දෙන්න රණ්ඩු කර කර හිටියොත් වෙන්නේ කවදා හරි ඩිවෝර්ස් එකකට යන්න පුළුවන් එහෙම නැත්නම් අර දරුවත් ගුටි කනවා අම්මා මානසික පැත්තට වැටෙනවා. ඒ අම්මටනේ තනිකර බර වැටෙන්නේ. ගෙදර වැඩ බර සමහර අම්මලා රස්සාවල් වලින් සම්පූර්ණයෙන්ම අයින් වෙලා. ඒ අම්මලා ડિප්‍රෙස් වෙලා හොඳටම දැන් ගෙදරට වෙලා අර දරුවව බර ඇද ඉන්නවා. නේ මිස් මගේ ඔළුව පිස්සු වගේ කියලා කියන. මම හොඳ රස්සාවක් කරේ මං අයින් වුණා. දැන් මට පිස්සු වගේ. එහෙම කියලා කියනවා පේරන්ට්ස්ලා. එහෙම කැපකිරීමුත් කරනවා නම් තාත්තලාත් පොඩි යුතුයකමක් තියෙනවානේ. අම්මලාත් එක්ක එකතු වෙලා මෙතනදී දරුවට වෙනුවෙන් කැප වෙන්න. හොඳට මතක තියාගන්න ගෙදරදී කරන දේවල් වලදී ඉස්ලාම් කරන්න ඕනේ ඇක්සෙප්ට් කරන එක ඊට පස්සේ අපි වෙන මෙතනින් ලෑස්ති ඊට පස්සේ කරන්න ඕනේ දරුවට නිශ්චිත ඩේලි රුටීන් එකක් හදන්න ඕනේ ඒ කියන්නේ ටයිම් ටේබල් එකක් මේ දරුවන් හැමතිස්සෙම හැම දෙයකටම අර ફોකස් කරන්න ලේසියිනේ එතකොට යාළුවට ටයිම් ටේබල් එකක් හදාවුවොත් කන වේලාව මේ වේලාව නැගිටින වේලාව මේ වේලාව අඟ හොදන්න මේ වේලාව කියලා එදෙන් එයාලා ටයිම් ටේබල් එකක් හදලා දුන්නම එයාලා හරි ලස්සනට according to the time table එයාලගේ ඩේලි මේ day to day life එකේ වැඩ එයාලා ලස්සන ප්‍රැක්ටිස් කරනවා. හැබැයි ඇසිස්ට් වෙන්නම ඕනේ. මෙයාලට තනියෙන් කරගන්න අමාරුයි. ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නම ඕනේ. අම්මා හරි ගාඩියන් කෙනෙක් හරි කවුරු හරි ඉන්නම ඕනේ. හැබැයි හොඳට මතක තියාගන්න මෙයාලට sannivedanaye අමාරු හින්දා මෙයාලට ගොඩක්ම කියන්නේ visual schedule එකකට. ඒ කියන්නේ රූප සටහන් රාමු වලින් මෙයාලට time table එකක් හදන්න. කියන්නේ මෙයාලට කියවන්න චුට්ටක් අමාරුයිනේ. අතුරු පිළිබඳ එයාලගේ මොලේ පොඩක් දුර්වලයිනේ. ඒ හින්දා මෙයාලට කියන්නේ නැගිටින්න ඕන වෙලාව දාන එක ඉස්සලාම නම්බර් 1 කියලා දාලා නැගිටින්න ඕන බබෙක් ඈනුම් අරගෙන නැගිටින්න මැන්නේ. ඊට පස්සේ බ්‍රෂ් කරන එක. ඊළඟට පින්තූරයක්. එයාලට තේරෙන විදියට විෂුවල් ෂෙඩියුල් එකක් එයාලට හදලා දෙනවා. ඒකට අපි කියනවා non verbal කියලා. verbally කියන්නේ කතාවෙන්. මෙයාලට verbally ටිකක් අමාරුයි. ඒ හින්දා non verbal තමයි මෙයාලට අපි දේවල් හදලා දෙන්න ඕනේ. පින්තූරات එක්ක. හරි විෂුවලි. එතකොට එයාලා පුරුදු වෙනවා ඒක කරන්න. ඒ වගේම තමයි සරල sannivedanaya වෙන්න ඕනේ පැහැදිලි. මෙයාලට ගොඩක් එක දිගට කියවුවම තේරෙන්නේ නැහැ. පුතේ අර කරන්න මෙහෙට එන්නකෝ අර කරන්නකෝ අර කර ඒක ඉවර වෙලා අරකට යන්නකෝ මේ අර කාමරේට ගිහලා අර කරන් එන්නකෝ කියලා කිව්වට මෙයාලට තේරුම් ගන්න බෑ. මෙයාලගේ sannivedanaya තේරුම් ගැනීම හැකියාව අඩුයි මෙයාලට. ඒතර මෙයාලට සරල කෙටි වචන තියෙන හරි ෂෝට් වචනත් එක්ක පැහැදිලි වචන තියෙන වාක්‍ය තමයි මෙයාලට කියන්න ඕනේ. පුතේ එන්න කියලා ආවට පස්සේ තමයි ඊටු එක කියන්න ඕනේ. දෙක තුනක් එකට කිව්වම මෙයාගේ ළඟ මොලේ අවුල් වෙනවා වගේ දැනෙනවා. හරි
තමයි මෙයාලට කතා කරද්දී හැමතිස්සෙම අයි කන්ටැක්ට්ස් වලට මෙයාලව හුරු කරන්න. ගෙදර ඉද්දි මෙයාලා අයි කන්ටැක්ට්ස් දෙන්නේ නැත්තේ. ඒකට ඔයාලා හොරෙන් චුටි පුතේ කියලා මෙහෙම බලන්න. එහෙම නැත්නම් හැමතිස්සෙම මෙයා ළඟට ඇවිල්ලා දන ගහලා මගේ පුතේ කියලා අයි කන්ටැක්ට් එක හැමතිස්සෙම දීලා දේවල් කතා කරන්න. කුස්සියේ ඉඳන් කෑ ගහනකට වැඩිය මෙයාලට ඕනේ ළඟට ඇවිල්ලා අර හොඳට කෝසි ෆීලිං එක බදාගෙන හරි අත් දෙක අල්ලගෙන හරි දන ගහලා අයි කන්ටැක්ට් එක දීලා එයාලට කතා කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම තමයි දරුවා අපිට ඉහිලුම් නැති වෙනවා දරුවට එකපාරක් කිව්වම දෙයක් තේරෙන්නේ නැතිකොට නේ. 1යි 2යි කිව්වට තේරෙන්නේ නැහැ. ඔන්න ගහන්න තමයි හිතෙන්නේ. නේ? අනිත් ගෙදර දරුවට දෙවෙනි පාර කියද්දි තේරෙනවා. අපේ එක්කෙනාට දෙවෙනි පාර කියද්දි තේරෙන්නේ නැහැ. ඔන්න තරහ යනවා. ඒකට ගහන්න හිතෙනවා. හැබැයි ඉවසීම කියන එක හරීම වැදගත් මේ වගේ දරුවේ ඔයාලගේ ගෙදර ඉන්නවා නම්. හරිද දරුවට දෙයක් කරන්න කාලය දෙන්න ඕනේ. ඒක තමයි මම කියන්නේ ඉවසීම 100% ගුණයකින් තියන්න ඕනේ ඔටිසම් දරුවෙක් ගෙදර ඉන්නවනම්. හරිද? හරි අමාරුයි තේරෙනවා දෙමාපියන්ගේ ප්‍රශ්න. දෙමාපියන්ගේ මානසික මට්ටම හොඳට තේරෙනවා. හැබැයි දරුවව අනිවාර්යයෙන්ම හරියට බලා ගන්න නම් හරියට ඇසිස්ට් කරන්න නම් ඉවසීම අනිවාර්යයෙන්ම තියෙන්නම ඕනේ. ඒ වගේම තමයි දරුවගේ සෙන්සරි මැනේජ්මන්ට් සංවේදන උත්තේජන පාලනය කරන්න ඕනේ. ඒ කියන්නේ ශබ්ද සහ දැඩි ආලෝකයේ තියෙන තැන් වලට ලොකු ශබ්ද තියෙන තැන් වලට දරුවව අරන් යන්න හොඳ නෑ. මොකද එයාලා හරි සංවේදී. ඒකට එයාලා කලබල වෙනවා. එයාලට ගොඩාක් පිට කරන්න ඕනේ හරි calm and quiet. දැන් ඒ වගේ දරුවන්ට කලබල වෙන දරුවන්ට ඔයාලට පුළුවන් ගෙදර කොනක quiet corner එකක් කියලා. ඒ කියන්නේ මොන හරි යාට comfortable තැනක් මොකක් හරි ලොකු සද්දයක් දැනුණ ගමන් දුවලා ගිහලා එතන ඉන්න comfortable ඉන්න පුළුවන් තැනක් එයාට වෙනම හදලා තියන්න. එයාගේ සෙල්ලම් බඩුත් එක්ක වෙනම හදලා තියන්න. ඒකට දැන් බ්ලෙන්ඩර් එක හරි දැම්මොත් TV එක දැන් අපි හිතමු මොකක් හරි එළියේ announcement එකක් හයියෙන් සින්දුවක් දාගෙන මෙයාලා බයයි. ඒතර මෙයාලා එළියේ නිකන් හරි ගියොත් කෑ ගහලා සමහර වෙවුලලා අමුතු විදියට හැසිරෙන්න පටන් ගන්නවා. ඒතර මෙයාලා කරන්නේ එක්ක කෑ ගහනවා. ඒතර දැන් මෙයාලා ඒ වගේ තරක් මෙයාලට හුරු කරලා තිබ්බා නම් ක්වයිට් ෆෝන් එකක් ගෙදර මෙයාලට පුළුවන් දුවල ගිහිල්ලා ඒ ක්වයිට් ෆෝන් එකේ ඉඳගෙන එයාලව කාම් කරගන්න. ඒවට හුරු කරවන්න ඕනේ එයාලව. හරිද? ඒ වගේම තමයි ලයිෆ් ස්කිල්ස් අර මම කිව්වා වගේ දරුවෙකුට මොන හරි හැකියාවක් තියෙනවා කියලා අඳුරගත්තත් කවදාවත් ඒ හැකියාව මොට කරලා ඉගෙන ගන්නම පොතටම දරුවව බල කරලා තියාගන්න එපා. දැන් අපි දරුවට අනිවාර්යෙන් එයාගේ හැකියාව දිනු කරන චිත්‍රාන්දින දක්ෂයි නම් අඩුම තරම් දැන් මෙයාලා සෝෂලයිස් නේ කරන්න ඕනේ. අපි සෝෂල් නැහැ මේ දරුවෝ. ඒ හින්දා අපි කරන්න පුරුදු වෙන්න ඕනේ මේ දරුවන්ව. දැන් චිත්‍රාන්දින දක්ෂයි නම් චිත්‍රකොළ ගොඩක් ගෙදර ගෙනත් තියලා පේන්ටින්ග්ස් ඔක්කොම ගෙදර ගෙනත් තියලා අඳින්න කියලා තියලා යනවට වැඩිය මෙයා පුළුවන් ක්ලාස් එකකට දාන්න චිත්‍රාන්දින. එතකොට එතන කට්ටිය ගොඩක් ඉන්නවා. එයාලට හඬවල් ඇහෙනවා. අර චිත්‍රාන්දින සර් එක එක පැටර්න්ස් කියලා දෙනවා. එතකොට එයාගේ මොලේ එයා විවිධාකාරයෙන් පුරුදු වෙනවා ඒ දේවල් කරන්න. ඩාන්සින් වලට දාන්න. ඔය ළමයි එක්ක එයාලා එකතු වෙන්න ඉගෙන ගන්න ඕනේ. එයාලා කරන්න අඩුම දේ දරුවෝ එක්ක එකට get on වෙන එක. එතකොට අපි පුළුවන් තරම් ඒ දරුවව සෙල්ලම් කරන තැනට යවන්න පුරුදු වෙන්න ඕනේ. තේරුණාද? ඉතින් ඩාන්සින් ආසයි නම් ඒ වගේ දාන්න, බැලේ ආසයි නම් ඒ වගේ දාන්න, ජිම්නාස්ටික් ආසයි නම් ඒ වගේ දාන්න. ඒක හැබැයි හොඳට මතක තියාගන්න මේ වගේ දරුවෙක් දිහා ඇහැක් ගහගෙන බලාගෙන ඉන්න මෙයාලට පොඩි එයාලගේ තේරුම් ගැනීම හැකියාවක් එයාලට පොඩි අඩුපාඩුවක් තියෙන හින්දා කොහේ දැම්මත් කොහේ සෙල්ලම් කරන්නේ මිදුලේ සෙල්ලම් කරත් ගොඩක් ළමයි එක්ක ඇස් ගහගෙනම ඉන්න මගේ දරුවා කොහෙද ඉන්නේ මල්ලි හරි නංගිව හරි පුතේ ඈතට එක්කන් යන්න එපා මම බලාගෙන ඉන්නේ කියන එක දීලා එයාලව මේ එළියේ සෙල්ලම් කරවන්න දාන්න. මොකද ටෙන්ෂන් එක අනිවාර්යෙන් මේ වගේ දරුවෙකුට ගොඩාක් වැදගත්. ඒ වගේම තමයි එයාට ආහාර ගන්න ඒවා, ඉඳුම් අඳින ඒවා, ටොයිලටින් ඒ දේවල් මීට පුරුදු කරන්න ඔයාලගේ ඇසිස්ට් එකත් එක්ක. මේ දරුවන්ට හැමදේම කරන්න පුළුවන් අර ටිකක් පසුගාමී හැබැයි ප්‍රැක්ටිස් එකත් එක්ක ඒක දිගට කරොත් අනිවාර්යෙන් ඒ දරුවට හොඳ ගමනක් යන්න පුළුවන්. ඒ වගේම තමයි ඇප්‍රීසියේෂන්. මොනවා හරි පුංචි දෙයක් හරි කරොත් වැරදි 1000ක් කරලා එක හොඳ දෙයක් කරත් අගය කරන්න පුරුදු වෙන්න. හරියට හග් එකක් දීලා මොනවා හරි ගෙනත් දීලා ෂා මගේ පැටිය ෂෝක් ඔයා. well done. ඔය වගේ මොනවා හරි වචනකින් අකුඩියක් ගහලා එයාව මේව කරන්න. මොටිවේට් කරන්න හොඳයි කියලා. ඒකට එයා තව ඒක ફોකස් කරන්න පුරුදු වෙනවා. හරි ඒ වගේම තමයි එයාට මොන හරි සමාජයේ දරුවන් එක්ක එකතු කරලා සෙල්ලම් බිල්ඩින් බ්ලොක්ස් හදන්න දෙන්න චිත්‍රාන්දින්න එයා කැමති ඕනම දෙයක් කරන්න දෙන්න බල කරන්න එපා. කිසිම දෙයකට බල කරොත් එයාට තරහ යනවා. ඒ හින්දා බල කරන්නේ නැතුව එයාගේ ජීවිතේ යාට දේවල් වලට ඉවසීමෙන් හිමින් ස්ටෙප් බයි ස්ටෙප් ඉස්සරහට යන්න. මොකද අපි කොච්චර කෑ ගැහුවත්
අපිට ඕන වේගෙට මෙයාව සුවපත් වෙන්නේ නැහැ. අර therapeutic methods daily use කරොත් විතරයි කරන්න පුළුවන් මෙයාව සුවපත් අතර හරවන්න පුළුවන් කාලෙත් එක්ක. හරිද? ඒ වගේම දෙමාපියන් ලෙස ඕගොල්ලෝ occupational therapy එහෙම නැත්නම් ස්පීච් තෙරපිස්ට් ලබා දෙන උපදෙස් අනිවාර්යයෙන්ම ක්‍රියා කරන්න ඕනේ. දෙමාපියෝ ගොඩාක් දැන් හොඳට මතක තියාගන්න ડોක්ටර් ළඟට එක්කන් ගිහලා ડોක්ටර් බෙහෙතක් මොන හරි දුන්නා කියලා කියමු. හරි මේ බෙහෙත පොවනවා මම දැන් සනීපයි. එහෙම සනීප වෙන්නේ නැහැ. හරි එයාලව බෙහෙතක් මොන හරි දෙනවා නම් දෙන්නේ පොඩ්ඩක් අර කාම් කරලා තියාගන්න පොඩි වෙලාවකට විතරයි. ඒකෙන් කවදාවත් දීර්ඝ කාලීන සුවපත් බවක් ලැබෙන්නේ නැහැ. හැබැයි එයාලා දෙනවා ඔයාලට තෙරපිස්. තෙරපිස් කියන්නේ මේ විශේෂයෙන් කරන්න ඕනෙව නෙමෙයි. ඩේලි ගෙදර කරන වැඩම ඩේලි කරන්න ඕනේ. ඊළඟ දවසේ දැන් අද 10 වෙනිදා නම් ඊළඟ අද ડોක්ටර් ළඟට එක්කන් ගිහලා ආවා මේ ටික ડોක්ටර් තෙරපිස්ට් දුන්නා. හැබැයි අල්ලන්නේවත් නැතුව ඊළඟ 10 වෙනිදාට ආපහු යනවා. කියනවා ඊට පස්සේ ගිහිල්ලා මට අරක වුණා මේක වුණා මේවා කිසි දෙයක් කරගන්න බැරි වුණා අනේ ડોක්ටර් බෙහෙත් විතරයි මට දෙන්න පුළුවන් වුණේ. වැඩක් නැහැ. එතනින් එහාට කතා කරලා වැඩක් නැහැ. ඒ දරුවගේ සුවපත්භාවය ගැන කාලේ ගැනත් ගිහිල්ලා වැඩකුත් නැහැ. ડોක්ටර්ට කරන්න දෙයක්වත් නැහැ. ડોක්ටර්ට බැනලා වැඩකුත් නැහැ. යා හොඳ නැහැ කියලා. තේරුණාද? ඉතින් කරන්න ඕනිකම දේ ඔයාලා හරි විදියට මෙතොඩිකලි යාලා දෙන උපදෙස් පිළිපදින්න ඕනේ. දෙන තෙරපිස් ටික කරන්න ඕනේ. ස්පීච් නම් ඒ විදියට අර ඔඩිටරි සෙන්සරිස් වලට කියන්නේ ඒවා සමහර අයට කියනවා යාලා සද්ද වලට ලොකු සද්ද වලට පුරුදු වෙන්න අමාරු හින්දා යාලව එක්කෝ ස්ප්‍රී විලර් එක හරි කමන්නේ කොහොම හරි කමන්නේ රවුමක් එක්කන් යන්න ටොප්පියක් දාලා එහෙම එක්කන් යන. ඒකට එයාට එක සද්ද ඇහෙන්න පටන් ගන්නවා. ඒ සද්ද වලට එයා ටික ටික පුරු වෙනවා. හරි අර එකපාර ලොකු සද්දයක් එනකොටනේ බය අර සද්ද වලට එයා හුරු වෙනවා ටික ටික. අන්න ඒ වගේ ටික ටික තමයි මෙතනදී පුරු කරවන්න ඕනේ. හරිද? ඒ වගේම තමයි දෙමාපියන්ට මම කියන්නේ ආදරණීය විදියට මම ඉල්ලන්නේ පොසිටිව් විදියට හිතන්න අපේ දරුවා අනිවාර්යෙන් සුවපත් කරගන්න පුළුවන් කියන තැන ඉඳන් ඔයාලා කටයුතු කරන්න. හරිද? ඒ වගේම මම කියන්නේ අවසානයේදී මම හිතනවා හොඳ අවයානස් එකක් ලැබෙන්නේ නැති කියලා මම සරලවයි හදුවේ ඔයාලට මේක අවයානස් එකක් මම හිතනවා හොඳ එකක් ලැබෙන්නේ නැති කියලා. අන්තිමට මම ඉල්ලන්නේ දඬුවම් කරන එක නම් හරි භයානකයි. මම හැමදාම කියනවානේ අපිත් ගහලා තියෙනවා බොරු කියන්න ඕනේ මාත් ගහලා තියෙනවා මගේ දරුවන්ට. ඒත් සමහර විට අපිත් සමහර විට එතකොට සමහර මානසික පීඩන වල ඉන්නේ නැති. එතකොට ඒවා යන්නේ දරුවන්ග පිටින්. ඔයාලගේ දැන් කතා කරන පේරන්ට්ස්ලාට මට කතා කරනකොට කියනවා මිස් මේ පීඩණයෙන් මං ඉන්නේ. ඒතර දරුවට ගහනවා මම කියලා. හරි ඔළුවට ගැහුවට වදින්නේ මොළයට. ඇඟට ගැහුවට වදින්නේ මොළයේ ඇතුලේ තියෙන කොටස් වලට. හරි එතනදී පොඩි මේවා වෙන්න සිද්ධ වෙන්න පුළුවන් අවාසනාවට. ඒ හින්දා හොඳට මතක තියාගන්න අසාමාන්‍යයි කියලා කාමර වලට දාලා වහලා තියන්න එපා. දරුවන්ව සමාජයට යොමු කරන්න, හුදකලා කරන්න එපා. එයාලා ආස දේවල් කරන්න දෙන්න. ආදරයෙන් බලා ගන්න අනිත් දරුවෝ වගේ මේ දරුවන්ටත් ලෝකෙ දිනන්න අයිතියක් තියෙනවා. ලෝකෙ දිනන්න පුළුවන්. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඔටිසම් කියලා කියන්නේ මොළයේ පවතින දුර්වල තත්වයක් නිසා ඉවසීම සහ අකන්න පුහුණුව මගින් මේක අනිවාර්යයෙන්ම ගොඩාක් 90%ක්ම සුවපත් අතරපත් කරගන්න අපිට පුළුවන් ඒ දරුවෝ සමාජයේ සාමාන්‍ය අතරපත් කරගන්න පුළුවන් තරමට දැන් අපේ තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. හරි. ඉතින් මගේ දේශනාව නම් අවසන්. මම හිතනවා ඔයාලට මොනවා හරි දෙයක් දැනගන්න කියනවද මෙසේජ් එකක් දාලා තියෙනවා. මොකද්ද බලමු අපි ADHD බබාලගේ අවධානය වැඩි කරගන්න මොනවද කරන්න ඕනේ? ADHD බබාලගේ අවධානය වැඩි කරගන්න කියන්නේ මිස් ADHD කියලා කියන්නේ මේකට සම්බන්ධ නැහැ attention deficit and hyperactivity disorder. ඒ කියන්නේ ඌණ අවධානය සහ අධික්‍රියාකාරී කියන එක. එතකොට මෙයාලගේ අවධානය අඩුයි. එතකොට මෙයාලට අවධානය දෙන්න අමාරු තැන්වලදී මම දන්නේ නැහැ මේ ඩයග්නෝස් කරලා තියෙනවද කියලා ADHD කියලා. පුළුවන් නම් මුලින්ම කරන්න සයිකියාට්‍රිස්ට් ડોක්ටර් කෙනෙක් ළඟට එක්කගෙන යන්න හරියට මේ ADHD කියලා ඩයග්නෝස් කරලා තියෙනවා නම් මේ අවධානය කියලා කියන්නේ දැන් මෙයාලට ඇත්තටම එක්ක 1-to-1 සපෝට් එකක් අනිවාර්යෙන් අවශ්‍යයි මෙයාලට. මොකද මෙයාලා ආස පොඩ්ඩ නැත්තම් පැනලා දුවන්න. වැඩේ අවධානය අඩු වෙන මෙයාලට ඉක්මනට වැඩේ කරලා එතනින් පැනලා අයින් වෙන්න. පොඩි රවුමක් ගහලා ඉන්න ඉස්කෝලේ. යාළුවන්ට එහා පැත්තේ ඉන්න එක්කනට බුලි කරන් ටීචර්ත් එක්ක ගිහිල්ලා මම හරි ටිකක් කතා කර කර ඉන්න. හැමතිස්සෙම වොෂ්රූම් යන්න. එහෙමනේ මෙයාලට ඕනේ. ඒකට අවධානය යොමු කරන්න නම් ඉස්කෝලේ ඇතුළත අවධානය යොමු කරන්න වගේ තමයි අර ADHD බබාලට දෙනවා පොඩි බෙහෙතක්. එතකොට ඒ දරුවෝ පැය 4ක් 5ක් එක දිගට අවධානය පාසලේ වැඩ කටයුතු කරගෙන ඉන්න කාලයක් යද්දී මේ බෙහෙත හිමින් නතර කරලා දානවා. එතකොට එයාලා normally හැදිලා ඉන්නවා. බෙහෙත් බොන්නේ නැහැ. බෙහෙත් අවශ්‍ය නැහැ. එයාලා normally හැදිලා ඉන්නවා. ඒකයි මම කියන්නේ
දැනගත්තොත් ඔයාලා පුළුවන් තරම් ට්‍රීට්මන්ට්ස් ගන්න. දැන් මේ වගේ බබාට සයික්ලින් හොඳයි ADHD බබාලාට. හරිද? බයිසිකල් පද්දන එක. ඒ වගේම ස්විමින් හොඳයි. ඒ වගේම චෙස් ඩාම් ඒවා අදින්න දාන එක හොඳයි. අවධානය වැඩි කරගන්න. හරිද? ඒ වගේ දේවල් කරන්න පුළුවන්. බබා ආස මොනවාද එයාට කරන්න දෙන්න. පේන්ටින්ග්ස්, චිත්‍ර අඳින එක වයස කීයද කියලා දාලත් නැහැ. කොහොමද කියලා මට හරියට කියන්න බෑ ඒකින්ද. එයා ආස දේ එයාට දිගට දිගට කරන්න දෙන්න. ගොඩාක් දඟලනවා නම් තමයි අර ડોක්ටර්ලා කෙනෙක් ළඟට ගිහිල්ලා පොඩි ට්‍රීට්මන්ට් එකක් ගන්න වෙන්නේ. හරි. මං හිතනවා ඔයාලට ලැබෙන්නේ නැති කියලා අව්‍යානස් එකක්. මට චරිත් ඔයා ඉන්නවද? ඔයාලා කැමති නම් කවුරු හරි මගේ නම් සෙෂන් එක ඉවරයි. මං හිතන්නේ රෙකෝඩින් එකක් මේකේ යනවා. අපේ ගෲප්ස් වලට ඉස්සරහට දායි. අද මේ වෙලාව කියන්නේ කාර්ය බහුල වෙලාවල්නේ. සමහර අයට ගොඩක් අය සම්බන්ධ වෙන්න අමාරුයි. එතකොට එයාලට බලන්න පුළුවන් ගෲප් එකට දානවා රෙකෝඩින් එක. හැබැයි මේ එයාලට බලන්න එක කවුරු හරි කැමති කෙනෙක් මෙතන ඉන්නවා නම් දෙතුන් දෙනෙක් මං ආසයි ෆීඩ්බැක් එකක් දෙනවා නම් ඔයාලා මේ අද වැඩසටහන ගැන මේ ඔටිසම් ගැන ඔයාලා මොන හරි දැනුවත්භාවයක් ලැබුවද? මොකද්ද කියලා පොඩි විනාඩියක දෙකක පොඩි දෙයක් මයික්ස් ඔන් කරන්න අන්මියුට් කරන්න ඇක්සස් දීලාද තියන්නේ අපේ ඇකඩමි එකෙන් කවුරු ඉන්නවද? ඔව් මිස් අනුරාධා දීලා තියෙන්නේ. ඇක්සස් දෙනවද මේ අන්මියුට් කරන්න? ඔව් දීලා දීලාද තියෙනවා. තියන්නේ? ඔව් දීලා තියෙනවා. කවුරු හරි පේරන්ට් කෙනෙක් කැමති නම් හරි thank you. ඔයාලට මයික් එක අන්මියුට් කරලා කතා කරන්න පුළුවන් මොන හරි එකක් තියෙනවා නම් මේ අද සෙෂන් එක ගැන ඔයාලා මොනවද හරි thank you. සෙෂන් එක ගැන ඔයාලා මොනවද හිතන්නේ කියලා කවුරු හරි කැමතිද කතා කරන්න? කවුරුත් කතා කරන්න කැමති නැද්ද? හෙලෝ මැඩම් මේ අවස්ථාව ගන්න පුංචි තප්පර කීපයක් ගන්නවා මේ අවස්ථාව. ඇත්තටම මේ ඔබතුමියට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මම පියුමාලි පෙරේරා. හෙලෝ හරි thank you. ඔව් අම්ම කියන්න මොන හරි තියෙනවා නම් කියන්න මිස්. මිස් ඇහෙනවද? ඔව් මට ඇහෙනවා. මම දංකොටුවෙන් කතා කරන්නේ. මිස් ඇහෙනවද? මට ඇහෙනවා. හෙලෝ මට ඇහෙනවා. මැඩම්ට පැහැදිලිද? හරි කියන්නකෝ. ඔව් පැහැදිලි. මට මේ අවස්ථාව ලබා දුන්න එක ගැන ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මම දංකොටුවෙන් ඇත්තටම කතා කරන්නේ සම්බන්ධ වෙලා මේ වැඩපිළිවෙලට ඇත්තටම මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මැඩම්ගේ වටිනා කාලය අපේ දීර්ඝකාලීන ජීවිතවල අවබෝධයට ඇත්තටම අපිට දැනුම සහ මේ ප්‍රැක්ටිකලි දේවල් අපි ජීවිතවලට දරුවෝ වෙනුවෙන් එකතු කරන නිසා ඉතින් අපි නොදන්න බොහෝ දේවල් අපි ෂෙයා කරගත්තා සහ අපි ඒ ඔස්සේ තව හොයන්න පටන් ගත්තා ඒ දේවල් කොහොමද වෙන්නේ කියලා. සමහර තැන්වලදී අපිට දරුවන්ගේ සියුම් දේවල් අයිඩෙන්ටිෆයි කරගන්න ඇත්තටම සෑහෙන කාලයක් යනවා. ඉතින් ඒක දැන් ඇත්තටම දැන් තියෙන මැඩම්ගේ ඒ දීපු අවබෝධෙත් එක්ක අපි දැන් ගැඹුරට හිතපුවාම හරි මේක තමයි එහෙනම් කියන එක ගැන අපිට ඇත්තටම ඔළුවට තේරිලා ඉතින් අපිත් ඒ වගේ පොඩි තත්ත්වයක යනවා. ඉතින් අපි ඒ අවශ්‍ය උපදෙස් ඒ හැම දෙයක්ම හදවතින්ම පිළිගත්තා. අපි අවබෝධ කරගත්තා. අපි දන්න සියල්ලත් මැඩම්ට මං කිව්වා. ඉතින් අපි දැන් ඒ ඔස්සේ ඉදිරියට ඒ ට්‍රීට්මන්ට් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම කියන්නේ අපි අපේ දේ හංගගෙන ඉන්න හොඳ නැහැ. අපේ ඇත්ත තත්ත්වය තේරුම් කරලා දීලා මැඩම් වගේ හොඳට උපදෙස් අපිට ජීවිතයට අවබෝධයක් දෙන්න පුළුවන් හොඳ නායකත්වයක් දෙන ඒ වගේම හොඳ අවබෝධයක් අපේ මනසට එකතු කරන දරුවන්ගේ ජීවිත ඇත්තටම දීප්තිමත් අනාගතයකට ගෙන යන්න පුළුවන් හොඳ ඇඩ්වයිස් කීපයක්ම ওই විදිහට දරුවන්ගේ දෙමව්පියන්ට දෙන එකට ස්තුතිවන්ත වෙන ගමන්ම අපිට ඒ ડોක්ටර්ස්ලා අඳුරගන්න ඉස්සරහා ඒ කරන දේවල් හැම දෙයක් මේ විදිහට ප්ලෑන් කරන්න කියලා දීප හැම දෙයකටම ස්තුතිවන්ත වෙනවා. මම කියන්නේ අනිත් අයටත්
ඒ සම්බන්ධව ටිකක් හිත යොමු කරලා ඒ වගේ තත්වලින් අපි දරුවන්ව බේරගෙන කෙනෙක් පරිස්සමට හරි සිහිම කරන්න ඕන දෙය. ඉතින් ඉස්සරහට වැඩ කටයුතු කරගෙන යන්න ඔය දෙන අවවාද ඒ වගේම අධ්‍යාපනික දැනුම ප්‍රැක්ටිකල් නොලෙජ් එක මේ හැමදේම අරගෙන ඉදිරි පියවර ගන්න කියලා මම ඇත්තටම ආයාචනා කරනවා. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. අනේ හරි thank you so much මම හරියට appreciate කරනවා ඒ වචන ටික අන්න ඒ වගේ තමයි යාමි කිව්ව විදිහට තමයි අපි කරන්න ඕනේ accept කරලා එතනින් එහාට step එක තියන්න අපි හිත හදා ගන්න ඕනේ තවත් කවුරු හරි කතා කරන්න කැමතිද නැත්නම් අපි session එක ඉවර කරමුද හරි මං හිතනවා එහෙනම් බොහොම කාර්යබහුල ඉරිදරා කියන්නේ බොහොම කාර්යබහුල දවසක් හිට දවස් වැඩට යන්න ඕනේ චූටි දරුවෝ ඉස්කෝලේ යවන්න ඕනේ නේද ඒ හැම වැඩක්ම අතරේ මේ වැඩසටහනට ගොඩක් අය සහභාගී වෙලා හිටියා බැරිවිච් අය රෙකෝඩින් එක බලයි හිටියා අය ඔක්කොම අන්තිම වෙනකන් හිටියා මම දැක්කා හරිම සතුටුයි මට ඇත්තටම ආදරෙයි තමන් හිත දරුවන්ට ඇත්තටම ආදරේ දෙමාපියා කියන්නේ අන්න ඔය වගේ අය තමයි සමහර අය මේ වගේ දෙයක් දැක්කම ආපහු අපි ඕවා දන්නවා ඕවා අපි හොඳට අහලා තියෙනවා හරි ඒ වගේ නිකන් එහෙම ඉන්නේ. හැබැයි අපි කොහෙන් ඇහුවත් 10 පහරක් ඇහුවත් ඒ වගේම එක විදියටම අපිට අහලා හොඳ අවබෝධයක් ලබාගෙන ඉස්සරහට යන්න පුළුවන් කියන පේරන්ට්ස්ලා තමයි ඇත්තටම දරුවන්ට ආදරේ තියෙන දෙමාපියෝ කියලා මම නම් හඳුන්වන්නේ. හරි මම හිතනවා එහෙනම් ඔයාලට හොඳ අව්‍යානස් එකක් මේ ප්‍රෝග්‍රෑම් එකෙන් ලැබෙන්නේ නැති කියලා. එහෙනම් මම මේ වැඩසටහන මේ මෙතනින් නිමාවටපත් කරනවා. ආයමත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කැම්පස් එකට සහ අපේ SLCB ඇකඩමි එකට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මාව මේකට සම්බන්ධ කරගෙන මේ අව්‍යානස් ප්‍රෝග්‍රෑම් එක දෙමාපියන් හමුවට මාව ගෙනල්ලා මෙයාලට කරුණු ඉදිරිපත් කරන්න මාව තෝරගත් එක ගැන මම අපේ ආයතනයටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි කරන්නේ මේ ලොකු පිනක් මම හිතන්නේ වචනෙන් හරි කරන්නේ හරි පිනක් කෙනෙක්ගේ හිතක් හදන එක කෙනෙක් දන්නේ නැති දෙයක් කියලා දෙන එක. ලොකු පිනක්. ඉතින් ඒ පින මටයි අපේ ඇකඩමි කියයටයි හැමෝටම බෙදිලා යනවා. ඒ වගේම අපේ ආදරණීය දෙමාපියන්ට හොඳ යහපත් දරුවෝ ඉන්න නිරෝගීමත් දරු පරපුරක් හදාගන්න පුළුවන්. පුළුවන් කියන වචනේ කියන එක මට පුළුවන්. මම කවදාවත් පස්සට යන්නේ නැහැ. මට හැමදේම පුළුවන්. මගේ දරුවා දක්ෂයි. ඒ වගේ පොසිටිව් ඇෆර්මේෂන් එක හැමතිස්සෙම Tamanට බෙහෙතක් වගේ මතුර ගන්න මට පුළුවන්. මගේ දරුවා මං ගෙනියනවා කියන එක. හරි එහෙනම් ඔයාලට බොහොමත් ආදරෙන් මම සුබ පතනවා. සුබ රාත්‍රියක් කියලා මේ ප්‍රෝග්‍රෑම් එක මම එහෙනම් අවසන් කරනවා. එහෙනම් සුබ රාත්‍රියක්. good night හැමෝටම. මම ලීව් වෙනවා. සුබ රාත්‍රියක් මැඩම්. thank you. thank you. හරි thank you.